ආයුබෝවන්. අද අපි සාකච්ඡා කරන්න යන්නේ අපොස සාමාන්‍ය පෙළ ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනයේ විෂයට අදාළව ප්‍රශ්න 40කින් සමන්විත MCQ පේපර් එකක්. එතකොට පුතේ මම හිතනවා මේ පේපර් එක ඔයාලට ලැබිලා ඇති කියලා. මේ පේපර් එකේ තියෙන ප්‍රශ්න සියල්ලම විභාග ආකෘතියටම සකස් කරපු ප්‍රශ්න. එතකොට විභාගයට ඔයාලට ලැබෙන පේපර් එක වගේම ඒ ආකෘතියෙන්ම හදපු පේපර් එකක් තමයි මේක. ඒ හින්දා මේ පේපර් එක ඉතා වැදගත් වෙයි ඔයාලට සාර්ථකව ඔයාලගේ විභාගයට පිළිතුරු ලියද්දී. හරි. එහෙමනම් පේපර් එක ස්ක්‍රීන් එකේ තියෙනවා. අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳලා එකින් එකට සාකච්ඡා කරගෙන යමු. එතකොට බලන්න පළවෙනි එක තියෙන්නේ පුතේ අහලා තියෙන්නේ ව්‍යාපාරවල ප්‍රධාන අරමුණු දෙක වන්නේ කුමක්ද කියලා. එතකොට පුතේ මෙන්න මේ වගේ ප්‍රශ්න වලට අපි උත්තර ලියනකොට ටිකක් කල්පනාවෙන් උත්තර ලියන්න ඕන. මොකද මේ වගේ ප්‍රශ්න වලට ලොකු වෙලාවක් ගන්න එපා. මොකද පුතේ මේවා අපි විෂය නිර්දේශය ඇතුලේ ඍජුවම සාකච්ඡා කරලා තියෙන න්‍යාය කොටස්. ඒ කියන්නේ තියරි කොටස්. එතකොට මේවා පුතේ ආය අලුතෙන් හිත ඉන්න දෙයක් නැහැ. මේවා අපි මේ වෙනකොටම පාඩම් කරපු දේවල්. ව්‍යාපාරයක තියෙන ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ලාභ උපරිම කිරීම. දෙවෙනි එක තමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. එතකොට මෙන්න මේ වගේ නිශ්චිතව පිළිතුරු දන්න ප්‍රශ්න තියෙනවා නම් ඒවට ලොකු වෙලාවක් ගන්න එපා. ඒවා ඉතා ඉක්මනින් අවසන් කරන්න. අපි බලමු මේ උත්තරේ මේකේ තියෙනවද කියලා. එතකොට පුතේ ව්‍යාපාරවල ප්‍රධාන අරමුණු දෙක වන්නේ පළවෙනි එකේ අපිට දීලා තියෙනවා ලාභ ඉපීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම කියලා. එතකොට පළවෙනි උත්තරේ කියවනකොටම අපිට උත්තරය අහු වෙනවා. මේක අපි නිශ්චිතව දන්න එකක්. ඒ හින්දා ඒ වගේ ඒවට ලොකු වෙලාවක් ගන්න එපා. ඉතාම ඉක්මනින් මේක අවසන් කරන්න පුළුවන්. එහෙනම් පළවෙනි ප්‍රශ්නයට අදාළව නිවැරදි පිළිතුර විදිහට අපිට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 1. කියවමු අපි දෙවෙනි ප්‍රශ්නය. අවශ්‍යතාවල ලක්ෂණ පමණක් ඇතුළත් පිළිතුර වන්නේ. එතකොට පුතේ අපි ඉගෙනගෙන තියෙනවා අවශ්‍යතා සහ උවමනා කියලා සංකල්ප දෙකක් මේ විෂය ඇතුලේ. එතකොට මේකෙන් අවශ්‍යතාවල ලක්ෂණ තමයි අහන්නේ. අපි කියවමු. මේක නම් ටිකක් අපිට කියවන්න සිද්ධ වෙනවා. උත්තර හතරම මොකද තියෙන ඒවා මික්ස් කරලා තියෙන හින්දා. එහෙමනම් අත්‍යවශ්‍ය වීම. ඔව්. අවශ්‍යතාවයක ලක්ෂණයක් අපි ඉගෙනගෙන තියෙනවා. විවිධ වීම. විවිධ වීම අවශ්‍යතාවයක ලක්ෂණයක් නෙමෙයි. අපි ඉගෙනගෙන තියෙන්නේ පුතේ විවිධ වීම කියන්නේ උවමනාවක ලක්ෂණයක්. අවශ්‍යතාවයක් අපි සලකන්නේ පොදු වීම කියලා. එහෙමනම් පළවෙනි උත්තරේ අපිට සලකන්න බෑ. දෙවෙනි උත්තරේ දිහා බලනකොටත් අත්‍යවශ්‍ය වීම ගන්න පුළුවන්. විවිධ වීම කියන එක තියෙන හින්දා දෙවෙනි උත්තරෙත් අපිට තෝරන්න හැකියාවක් නැහැ. තුන්වෙනි එක අත්‍යවශ්‍ය වීම හරි අවශ්‍යතාවයක ලක්ෂණයක්. පොදු වීම හරි අවශ්‍යතාවයක ලක්ෂණයක්. සීමිත වීමත් හරි අවශ්‍යතාවයක ලක්ෂණයක්. නිර්මාණය කළ නොහැකි වීමත් අවශ්‍යතාවයක ලක්ෂණයක්. එහෙනම් අපිට මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නයට අදාළව නිවැරදි පිළිතුර විදිහට පිළිතුරු අංක 3 තෝරන්න පුළුවන්. මොකද මේ දීලා තියෙන සියලුම ලක්ෂණ අවශ්‍යතාවවල ලක්ෂණ වෙනවා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 3. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර පමණක් ඇතුළත් පිළිතුර වන්නේ. එතකොට පුතේ මේකත් අපි විෂය නිර්දේශය ඇතුළේ ඉගෙනගෙන තියෙනවා. ව්‍යාපාර අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙක කර බෙදන්න පුළුවන්. එකක් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, අනිත් එක සේවා සැපයීමේ ව්‍යාපාර කියලා. එතකොට භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා කියන්නේ යම් ස්පර්ශ කළ හැකි භාණ්ඩයක් නිෂ්පාදනය කරලා පාරිභෝගිකයාට සපයන ආයතන. එතකොට සේවා සැපයීමේ ව්‍යාපාර කියලා කියන්නේ ස්පර්ශ කළ නොහැකි සේවාවක් සැපයීමේ නිරත ආයතන. එතකොට මේකෙන් අහන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. බලමු උත්තර ටික හරියට කියවලා. පළවෙනි එක මෝටර රථ නිෂ්පාදනය. ඔව් ස්පර්ශ කළ හැකි භාණ්ඩයක්. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්. බැංකු ආයතන. බැංකු ආයතනයකින් අපිට භාණ්ඩයක් නිෂ්පාදනය කරලා දෙන්නේ නැහැ පුතේ. සේවාවක් සපයන්නේ. එහෙමනම් අපිට මේ උත්තරේ ගන්න බෑ. දෙක රූපලාවන්‍ය ආයතන ගන්න බෑ. රූපලාවන්‍ය ආයතනයකින් භාණ්ඩයක් නෙවෙයි නිෂ්පාදනය කරන්නේ සේවාවක් සපයන්නේ. එහෙනම් දෙවෙනි උත්තරය අපිට තෝරන්න බෑ. පළවෙනි එකෙන්ම ඉවත් කරන්න වෙනවා. 3 මෝටර රථ නිෂ්පාදනය හරි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්. බැංකු ආයතන තියෙනවා. එහෙනම් අපිට එතනින් ඉස්සරහට මේක තෝරාගන්න බැරි වෙනවා. අපි බලමු හතරවෙනි උත්තරේ මෝටර රථ නිෂ්පාදනය හරි ජංගම දුරකථන නිපදවීම හරි ගෘහ භාණ්ඩ නිපදවීම හරි ගඩොල් නිෂ්පාදනය හරි. එහෙනම් මේ සියලුම ව්‍යාපාර භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර හින්දා
අපිට පුළුවන් තුන්වෙනි ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර විදිහට පිළිතුරු අංක 4 තෝරන්න. හරි. ඊට පස්සේ අපි ගමු 4 වෙනි MCQ එක. නිෂ්පාදන සාධකයක් ලෙස ප්‍රාග්ධනය යනුවෙන් අදහස් වන්නේ. හරි. මම පුතේ පුළුවන් විදිහට මේ තියෙන වෙලාව ඇතුලේ ඔයාලට තීරි කොටස් කීපයකුත් මතක් කරන්නම්. එතකොට අපි නිෂ්පාදන සාධක කියලා කතා කරන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක අපි නිෂ්පාදන ක්‍රියාවලිය තුළ යෙදවුම් විදිහට භාවිතා කරන දේවල්. එතකොට මේක ඇතුලේ අපි ඉගෙනගෙන තියෙනවා නිෂ්පාදන සාධක ප්‍රධාන වශයෙන් 4ක්. මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. එතකොට පුතේ භූමිය කියලා අපි අදහස් කරන්නේ කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියකට දායක කරගන්නා සියලුම ස්වභාවික සම්පත් අපි සලකනවා භූමිය කියලා. ශ්‍රමය කියලා කියන්නේ කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියකට දායක කරගන්නා මිනිසා සතු කායික සහ මානසික ප්‍රයත්නයන් අපි සලකනවා ශ්‍රමය විදිහට. ඒ වගේම ප්‍රාග්ධනය විදිහට අපි සලකන්නේ කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියකට දායක කරගන්නා මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද දෑ සහ මුදල්. මෙන්න මේ දෙකම අපිට සාමාන්‍ය පෙළ මට්ටමේදී ප්‍රාග්ධනීය විදියට සලකන්න පුළුවන්. ඒ වගේම ව්‍යවසායකත්වය කියලා අපි සලකන්නේ අනිකුත් නිෂ්පාදන සාධක ටික සංයෝග කරමින් අවදානම් දරමින් නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙවන පුද්ගලයා අපි කියනවා ව්‍යවසායකයා කියලා. එතකොට මෙන්න මේ ටික ඉතා ඉක්මනින් අපි මේ මතක් කරේ. ඔයාලට පුළුවන් මේ ටික ඕනනම් ආපහු මේ වීඩියෝ එක රිවයින්ඩ් කරලා බලන්න. එතකොට නැවත වතාවක් මේ ටික මතක් කරගන්න පුළුවන් වෙයි. එහෙමනම් අපි යමු මේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා. එතකොට බලමු මේ අපි කතා කරපු දේවල් එක්ක ප්‍රාග්ධනය පැහැදිලිව අර්ථකථනය කරලා තියෙන්නේ මොන උත්තරෙන්ද කියලා. පළවෙනි එක. නිෂ්පාදන ක්‍රියාවලියකට දායක කරගන්නා ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලු සම්පත් නැහැ. දැමුත් මම කිව්වා මේකට අපි කියන්නේ මොකක් කියලාද? භූමිය කියලා. එහෙනම් පළවෙනි උත්තරය අපිට ගන්න බෑ. ව්‍යාපාරයේ සඳහා යෙදවෙන මිනිසා සතු කායික සහ මානසික දායකත්වය. ඒකට අපි කියන්නේ ශ්‍රමය කියලා. වැරදි. නිෂ්පාදනයේදී ආධාර කරගන්නා මිනිසා විසින් සකස් කරන ලද ද ප්‍රාග්ධනය. හරි. එහෙනම් උත්තරය අපිට නිවැරදිව ගන්න පුළුවන්. නිවැරදි පිළිතුරු අංක 3 විදිහට 4 වෙනි එක නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානය කර පවත්වාගෙන යන පුද්ගලයා. එයාට අපි කියන්නේ ව්‍යවසායකයා. ඒක වැරදි. හරි. ඊට පස්සේ අපි ගමු 5 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර සාධක පමණක් ඇතුළත් පිළිතුර වන්නේ. මේකත් පුතේ අර ඉක්මනට අපිට උත්තර ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද අපි සාමාන්‍ය පෙළ මට්ටමේදී සාකච්ඡා කරන්නේ අභ්‍යන්තර පරිසර සාධක 3යි. අයිතිකරු, කළමනාකරු, සේවකයෝ. අපි බලමු මේකේ තියෙනවද කියලා. පළවෙනි උත්තරේ ගන්න අයිතිකරු ඉන්නවා හරි. හැබැයි පාරිභෝගිකව ඉන්නවා. ඒ හින්දා අපිට තෝරන්න බෑ. දෙවෙනි උත්තරේ අයිතිකරු ඉන්නවා හරි. කළමනාකරු ඉන්නවා හරි. සේවකයෝ ඉන්නවා නිවැරදි. එහෙනම් අපිට ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර 5 වෙනි ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර විදිහට. ඊළඟට ප්‍රශ්න අංක 6. පහත කොටසෙහි සඳහන්. පුතේ මෙතන පොඩ්ඩක් ප්‍රශ්නේ නිවැරදි කරගන්න. පහත A කොටසෙහි සඳහන් දෑ B කොටසෙහි සඳහන් දෑ සමග නිවැරදිව ගැලපූ විට පිළිතුර වන්නේ. එතකොට A කොටසේ තියෙන ඒවයි B කොටසේ තියෙන ඒවයි නිවැරදිව ගලපන්න කියලායි අපිට කියන්නේ. බලන්න ඒ කොටසේ මොනවද දීලා තියෙන්නේ? ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන. මේවත් මතක ඇති අපි ඉගෙන ගත්තා ව්‍යාපාර පරිසරයේ පාඩමේදී ෂදුවත විශ්ලේෂණය කියලා. එතකොට පුතේ ශක්තියින් සහ දුර්වලතා තියෙන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ. ඒ වගේම අවස්ථා සහ තර්ජන තියෙන්නේ ව්‍යාපාරයක බාහිර පරිසරයේ කියලා අපි කතා කරා. එතකොට පුතේ මේ ශක්තියින් කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරයේ තියෙන හිතකර බලපෑම්. දුර්වලතා කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරයේම තියෙන අහිතකර බලපෑම්. බාහිර පරිසරයේ තියෙන හිතකර බලපෑම් වලට අපි කියනවා අවස්ථා කියලා. ඒ වගේම බාහිර පරිසරයේ තියෙන අහිතකර බලපෑම් වලට අපි කියනවා තර්ජන කියලා. එතකොට මෙන්න මෙහිමයි මම ඉක්මනට මතක් කරේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියන්නේ මොනවද කියලා. එතකොට ඒවා අපිට ගලපන්න කියනවා මෙන්න මේ දෙවෙනි කොටසේ තියෙන දේවල් එක්ක. හරි. අපි බලමු. පළවෙනි එක කියවන්න. පුහුණු සේවකයන්ගේ හිඟය.
සේවකයෝ කියලා කියන්නේ අභ්‍යන්තර පරිසර සාධකයක්. එතකොට අනිවාර්යයෙන්ම මේක අභ්‍යන්තර පරිසරයේ තියෙනවා නම් එක්ක ශක්තියක් වෙන්න ඕන එක්ක දුර්වලතාවයක් වෙන්න ඕන. එතකොට පුතේ මෙතන කියලා තියෙන්නේ පුහුණු සේවකයන්ගේ හිඟය. සේවකයෝ හිඟයි. එහෙනම් අනිවාර්යෙන් ඒක මොකද්ද? දුර්වලතාවයක්. එහෙනම් පළවෙනි B කොටසේ පළවෙනි කොටස අපිට ගලපන්න සිද්ධ වෙන්නේ දුර්වලතාවයක් විදිහට. එහෙනම් ඒක ගැලපෙන්නේ B. ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් පැවතීම. සාමාන්‍යයෙන් ව්‍යාපාරික ප්‍රාග්ධනය සපයන්නේ කවුද? අයිතිකරු. එතකොට පුතේ අයිතිකරුට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තියෙනවා කියන්නේ මොකක්ද ඒක? අභ්‍යන්තර පරිසරයේ හිතකර තත්ත්වයක්. ඒ කියන්නේ ශක්තියක්. එහෙනම් උත්තරය අපිට ගන්න පුළුවන්. ඒට ගැලපෙන්නේ 2. ඊළඟ එක අධිවේගී මාර්ග ඉදිකිරීම. අධිවේගී මාර්ග ඉදි කරන්නේ සාමාන්‍ය බාහිර පරිසරයෙන් අපිට එල්ලවෙන හිතකර බලපෑමක්. එහෙනම් අපිට ගන්න පුළුවන් අධිවේගී මාර්ගයක් ඉදි කරනකොට ඒක අවස්ථාවක් විදිහට. එහෙනම් සීට ගැලපෙන්නේ 3. ස්වභාවික ආපදා බාහිර පරිසරයෙන් අපිට එල්ල වෙන තර්ජනයක්. එහෙනම් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට උත්තර ටික දැන් අපි පිළිවෙලට හදාගෙන තියෙනවා. ඒට ගැලපෙන්නේ 2. ඒ 2 සහිත උත්තර තියෙනවා 2ක්. B ට ගැලපෙන්නේ 1. A2 B1 C3 D4. එහෙනම් අපිට ගන්න පුළුවන් නිවැරදි පිළිතුර විදිහට දෙවෙනි විකල්ප පිළිතුර ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ නිවැරදි උත්තරේ විදිහට. 7 වෙනි ප්‍රශ්නය. තනිපුද්ගල ව්‍යාපාරයක ලක්ෂණයකි. අපිට තෝරන්න තියෙනවා තනිපුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ මොකක්ද කියලා. අපි ඉගෙනගෙන තියෙනවා තනිපුද්ගල ව්‍යාපාර සංවිධාන පාඩමේදී. එහෙනම් බලමු මොනවද තියෙන ලක්ෂණය කියලා. පළවෙනි එක වගකීම සීමිත වීම. වැරදි. තනිපුද්ගල ව්‍යාපාරයක වගකීම අසීමිතයි. 2. නෛතික පුද්ගලභාවයක් නොමැති වීම. හරි. තනිපුද්ගල ව්‍යාපාරයක නෛතික පුද්ගලභාවයක් නැහැ. එහෙනම් අපිට අහු වෙන උත්තරේ දෙවෙනි එක කියලා. අපි නිකමට බලමු ඊළඟ ටිකත්. අඛණ්ඩ පැවැත්මක් පැවතීම නැහැ. තනිපුද්ගල ව්‍යාපාරයක අඛණ්ඩ පැවැත්මක් නැහැ. සාමූහික තීරණ ගන්න බෑ. ගන්නේ තනි තීරණ. එහෙමනම් 7 වෙනි ප්‍රශ්නයට අදාළව නිවැරදි පිළිතුර විදිහට අපිට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 2. අපි ගමු 8. ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් වන්නේ කුමක්ද? ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්. එහෙනම් පුතේ මම ඔයාලට ඉක්මනින් මතක් කරන්නම් කොහොමද මේ ව්‍යාපාර වර්ගීකරණය වෙන්නේ කියලා. අපි ව්‍යාපාර වර්ගීකරණය කරා ප්‍රධාන නිර්ණායක 3ක් පදනම් කරගෙන. එක තමයි පළවෙනි එක අපි යොදාගත්තේ අයිතිය එහෙමත් නැත්නම් හිමිකාරීත්වය අනුව. අයිතිය අනුව අපි වර්ග කරා පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය කියලා. 2. අරමුණ අනුව අපි වර්ග කරා ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. 3 වෙනි නිර්ණායකය අපි යොදාගත්තේ පරිමාණය අනුව. එතකොට මෙතනදී අපි වර්ග කරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යාපාර කියලා. එතකොට පුතේ මෙතනදී අපිට දීලා තියෙන්නේ මෙන්න මේ අයිතිය අනුව වර්ගීකරණය සහ අරමුණ අනුව වර්ගීකරණය කියන මේ නිර්ණායක දෙකම අනුව වර්ග වෙන විදිහ. එහෙනම් පොඩ්ඩක් අපි මේ පරිමාණය අනුව කියන එක පැත්තකට තියලා මෙන්න මේ දෙක අනුව ව්‍යාපාර වර්ග වෙන විදිහ මම කියලා දෙන්නම්. මුලින්ම අපිට මෙන්න මෙහිම වර්ග කරන්න පුළුවන්. එහෙමනම් පුතේ මෙන්න මේ ව්‍යාපාර ටික හිමිකාරීත්වය අනුව සහ අරමුණ අනුව කියන නිර්ණායක දෙකම යොදාගෙන වර්ගීකරණය කරන විදිහ මම කියලා දෙන්නම්. එහෙනම් මුලින්ම අපි ව්‍යාපාර වර්ග කරන්න පුළුවන් හිමිකාරීත්වය අනුව ප්‍රධාන කොටස් දෙකයි. පෞද්ගලික අංශයේ ව්‍යාපාර. පෞද්ගලික අංශයේ ව්‍යාපාර. දෙවෙනි එක තමයි රාජ්‍ය එහෙමත් නැත්නම් පොදු අංශයේ ව්‍යාපාර. රාජ්‍ය අංශයේ ව්‍යාපාර. මේ අපි වර්ග කරේ හිමිකාරීත්වය එහෙමත් නැත්නම් අයිතිය අනුව. ඊට පස්සේ අපිට පුළුවන් මේක නැවත කොටස් දෙකකට බෙදා ගන්න
අරමුණ අනුව ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. අනිත් එක ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. ඒ වගේම අපිට පුළුවන් රාජ්‍යංශීය ව්‍යාපාරත් නැවත කොටස් දෙකකට බෙදා ගන්න. ලාභ අරමුණු කරගත් සහ ලාභ අරමුණු කර නොගත්. එතකොට පුතේ පෞද්ගලික අංශයේ තියෙන ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර මොනවද? පළවෙනි මේක තමයි තනි පුද්ගල ව්‍යාපාර. දෙක හවුල් ව්‍යාපාර. තුන්වෙනි එක සංස්ථාපිත සමාගම්. මම කෙටියෙන් ලියන්නේ සංස්ථාපිත සමාගම්. පෞද්ගලික අංශයේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර මොනවද? සමූපකාර. ඒ වගේම සමිති සමාගම්. අපි කෙටියෙන් සමිති කියමු. රාජ්‍ය අංශයේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර එකම එකයි තියෙන්නේ මොකද්ද? රාජ්‍ය සමාගම්. ඒ වගේම රාජ්‍ය අංශයේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර දෙකක් තියෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථා. මෙන්න මෙහෙමයි පුතේ ඔයාලගේ මට්ටමේදී වර්ගීකරණය වෙන්නේ. එතකොට මේ වර්ගීකරණය මම ඉක්මනට මතක් කරේ වැදගත් වේ විභාගයට. අපි බලමු මේකත් එක්ක ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්. අපි කතා කරා. ඒ කියන්නේ මෙන්න මේ ගොඩ ගැන ඔය අහන්නේ. ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර එක්ක තනි පුද්ගල හවුල් සංස්ථාපිත සමාගමක් වෙන්න ඕන. බලමු මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙනවා ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්. සමූපකාර ගන්න බෑ. ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්. සමිති ඒත් ගන්න බෑ. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක්. දෙපාර්තමේන්තු කෙලින්ම රජයේ පෞද්ගලිකත් නෙමෙයි. එහෙනම් ලාභ අරමුණු කරගත්ත පෞද්ගලික අංශයේ ව්‍යාපාරය මොකද්ද? හවුල් ව්‍යාපාරය. උත්තරේ අංක 4. හරි. ඊළඟට අපි ගමු 9 වෙනි ප්‍රශ්නය. සමූපකාරවල වාසි පමණක් ඇතුළත් පිළිතුර වන්නේ. සමූපකාරවල අපි ඉගෙනගෙන දෙනවා පුතේ වාසි අවාසි අපි කියවගෙන යමු. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම ඔව් සමූපකාරයක වාසියක් අපි ඉගෙනගෙන තියෙනවා. සමූපකාර ප්‍රතිපත්ති මතම පිහිටා කටයුතු කළ යුතු වීම අන්න නෑ. මේක අපි කතා කරන්නේ සමූපකාරයක තියෙන අවාසියක් විදිහට. සමූපකාරයකට වෙනස් වීමේ හැකියාව අවම වෙලා තියෙන්නේ සමූපකාර ප්‍රතිපත්ති මතම පිහිටලා මේකට කොටු වෙලා වැඩ කරන්න සිද්ධ වීම මත. එහෙනම් අපි සලකනවා සමූපකාර ප්‍රතිපත්ති මතම පිහිටා කටයුතු කළ යුතු වීම අවාසියක් විදිහට. ඊට පස්සේ දෙවෙනි උත්තරේ බලන්න එහෙනම් පළවෙනි එක අපිට තෝරන්න බෑ. ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම හරි වාසියක්. සමූපකාර ප්‍රතිපත්ති මතම පිහිටා කටයුතු කළ යුතු වීම ගන්න බෑ අවාසියක්. 3 ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම හරි වාසියක්. සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම හරි වාසියක්. එහෙනම් තුන්වෙනි උත්තරේ දෙකම වාසි. අපි හතරවෙනි එකත් බලමු. ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම හරි. හැබැයි ප්‍රාග්ධනීය සීමිත වීම වාසියක් විදිහට අපි සලකන්නේ. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර සමූපකාරවල වාසි පමණක් ඇතුළත් වෙන්නේ තුන්වෙනි පිළිතුරේ. හරි. එහෙනම් අපි යන් ඊළඟ එකට. වගකීමක ලක්ෂණයක් නොවන්නේ මෙන්න මේ ටික නැවත මතක් කරගන්න එක වැදගත්. ඒකත් මම ඉක්මනට මතක් කරන්නම්. අපි ඉගෙනගෙන තියෙනවා පුතේ වත්කම් සහ වගකීම් වල ලක්ෂණ. මේ ටික නම් අතිශය වැදගත් විභාගයට අහනවාම තමයි. අපි ගිණුම් කරන්නේ මූලික සංකල්ප ඉගෙනගෙන තියෙනවා වත්කම්, හිමිකම්, වගකීම්, ආදායම් සහ වියදම්. මෙන්න මේවා ටික වැදගත් වෙයි ඔයාලට විභාගයට. එතකොට මෙතනදී අපි වත්කම් සහ වගකීම් කියන දෙක නිර්වචනය කරගමුකෝ මුලින්ම. වත්කමක් ගත්තොත් වත්කමක තියෙනවා ලක්ෂණ 3ක්. පළවෙනි එක තමයි
අතීත ගනුදෙනුවක එහෙමත් නැත්නම් සිදුවීමක ප්‍රතිඵලයක් වෙනවා. වත්කමක් අනිවාර්යයෙන්ම අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක්. 2 වර්තමානයේ ව්‍යාපාරයට පාලනය කළ හැකි වෙන්න ඕන. වර්තමානයේ ව්‍යාපාරයට පාලනය කළ හැකි වීම වත්කමක දෙවෙනි ලක්ෂණය. වත්කමක තුන්වෙනි ලක්ෂණය තමයි අනාගත ආර්ථික ප්‍රතිලාභ. අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුලට ගලා ඒම. වත්කමක් හින්දා අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය ඇතුළට එන්න ඕන. එහෙනම් වත්කමක ලක්ෂණ තුනයි මතක තියාගන්න විභාගෙට අනිවාර්යෙන් අහයි. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වෙනවා. වර්තමානයේ ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගලාගෙන එනවා. එහෙනම් අපි ගමු ඕකත් එක්ක වගකීමක ලක්ෂණ ටික. වගකීමක ලක්ෂණත් පුතේ මේ වගේම ගන්න පුළුවන්. මේකට සමානුපාතිකවම. වගකීමකුත් අනිවාර්යෙන්ම අතීත ගනුදෙනුවක එහෙමත් නැත්නම් සිදුවීමක ප්‍රතිඵලයක් වෙනවා. එතකොට මෙන්න මේ වත්කම් සහ වගකීම් ගත්තාම මේ දෙකටම පොදු ලක්ෂණයක් තමයි පුතේ දෙකම අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වෙනවා. එතකොට වත්කමක සහ වගකීමක සමානතාවයක් විදිහට මේක සලකන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ලක්ෂණය වගකීමක් වර්තමානයේදී ව්‍යාපාරයට ඇති බැඳීමක් වෙනවා. වර්තමානයේ ව්‍යාපාරයට ඇති බැඳීමක්. ඒ කියන්නේ බාහිර පාර්ශවයන්ට ගෙවන්න මොනවා හරි වගකීමක් තියෙනවා බැඳීමක්. තුන්වෙනි එක වගකීමක් හින්දා අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයෙන් පිටතට ගලා යාම. එතකොට පුතේ වත්කමක් හින්දා අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය ඇතුළට එනවා. වගකීමක් හින්දා අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයෙන් එළියට යනවා. ඒතර මෙතන වෙනස්කමකුත් අහු වෙනවා. එහෙනම් වත්කමක ලක්ෂණ තුනයි වගකීමක ලක්ෂණ තුනයි. මතක තියාගන්න විභාගයට අනිවාර්යෙන් අහන්න පුළුවන්. එහෙනම් දැන් අපි මේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ වගකීමක ලක්ෂණ. වගකීමක ලක්ෂණයක් නොවන්නේ බලමු. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වීම ලක්ෂණයක් අපි ඉගෙන ගත්තා. ව්‍යාපාරයට පාලනය කළ හැකි වෙන්නේ මොනවද? වත්කමක්. එහෙනම් වගකීමක ලක්ෂණයක් නොවෙන්නේ මෙන්න මේක. 2 අපි ඊට ටිකක් බලමු. වර්තමානයේ පවතින බැඳීමක් ඕ වගකීමක්. අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයෙන් පිටතට ගලා යාම වගකීමක්. එතකොට වගකීමක ලක්ෂණයක් නොවෙන්නේ පුතේ දෙවෙනි එක ව්‍යාපාරයට පාලනය කළ හැකි වීම කියලා කියන්නේ වත්කමක ලක්ෂණයක්. හරි. ප්‍රශ්න 10ක් ඉවරයි. අපි ගමු 11 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක හිමිකම වැඩිවීමට පමණක් හේතු වන සාධක ඇතුළත් වන්නේ. මේකත් මම ඉක්මනට තියරිය මතක් කරන්නම්. අපි ඉගෙනගෙන තියෙනවා පුතේ ව්‍යාපාරයක හිමිකම වෙනස් වන සාධක. එහෙනම් ව්‍යාපාරයක හිමිකම වෙනස් වීමට බලපාන සාධක. ව්‍යාපාරයක හිමිකම වෙනස් වීමට බලපාන සාධක පුතේ 4යි. මේ 4මයි තියෙන්නේ මෙච්චරම තමයි. පළවෙනි එක තමයි ආදායම්. 2 වියදම්. 3වෙනි එක අමතර ප්‍රාග්ධනය.
හතරවෙනි එක ගැනිලි. එතකොට පුතේ ව්‍යාපාරයක හිමිකම වෙනස් වෙන්න බලපාන සාධක හතරයි ආදායම්, වියදම්, අමතර ප්‍රාග්ධනය, ගැනිලි. මේකෙන් ආදායම් ලැබෙන්න හිමිකම වැඩි වෙනවා. ඒ හින්දා අපි ධනාගයක් දාමු. වියදම් කරන්න හිමිකම අඩු වෙනවා. ඒ හින්දා අපි ඍණ. අමතර ප්‍රාග්ධනය ලැබෙන්න හිමිකම වැඩි වෙනවා. ඒ හින්දා අපි ධන කියලා සලකමු. ගැනිලි කරන්න හිමිකම අඩු වෙනවා. ඍණ කියලා සලකමු. එතකොට ව්‍යාපාරයක තියෙන හිමිකම හේතු දෙකක් හින්දා වැඩි වෙනවා. ආදායම් අමතර ප්‍රාග්ධනයේ හින්දා වැඩි වෙනවා. වියදම් සහ ගැනිලි හින්දා අඩු වෙනවා. එහෙනම් මේ ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ මොකද්ද? ව්‍යාපාරයක හිමිකම වැඩිවීමට පමණක් හේතු වන සාධක මොනවද? අමතර ප්‍රාග්ධනයේ හින්දා වැඩි වෙනවා. හරි. ගැනිලි හින්දා අඩු වෙන්නේ එහෙනම් ගන්න බෑ. 2. ආදායම් හින්දා වැඩි වෙනවා. හරි. ගැනිලි හින්දා අඩු වෙන්නේ ගන්න බෑ. ආදායම් හින්දා වැඩි වෙනවා. හරි. අමතර ප්‍රාග්ධනයේ හින්දාත් වැඩි වෙනවා. හරි. එහෙනම් නිවැරදි උත්තරේ 3. හතරවෙනි එකේ වියදම් තියෙනවා ඒකයි ගන්න බැරි. එහෙනම් ව්‍යාපාරයක හිමිකම වැඩිවීමට පමණක් බලපාන හේතු වෙන්නේ 3 වෙනි උත්තරේ ආදායම් සහ අමතර ප්‍රාග්ධනය. හරි. අපි ගමු 12. රුපියල් ලක්ෂයක බැංකු ණය ගෙවීම යන ගනුදෙනුව ගිණුම් කරන සමීකරණයෙහි ගැලපූ විට අපි බලමුකෝ පුතේ මේ ගනුදෙනුව ගිණුම් කරන සමීකරණයකට ඇතුළත් කරලා අපි දන්න සරල ගිණුම් කරන සමීකරණය මොකද්ද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මේක තමයි අපි දන්න සමීකරණය. දැන් ප්‍රශ්නෙන් දීලා තිබුණේ රුපියල් ලක්ෂයක බැංකු ණය ගෙවීම කියන ගනුදෙනුව කොහොමද ගිණුම් කරන සමීකරණය ගලපන්නේ? රුපියල් ලක්ෂයක බැංකු ණය ගෙවනකොට මොකද්ද වෙන්නේ පුතේ? අපේ ව්‍යාපාරේ මුදල් වලින් ගෙවන්නේ. එහෙනම් මුදල් වලින් ගෙවනකොට මුදල් කියන වත්කම අඩු වෙනවා ලක්ෂයක්. ඒ වගේම අපි ගෙවන්නේ බාහිර වගකීමක්. ඒක ගෙවන්න වගකීම අඩු වෙනවා ලක්ෂයක්. එහෙනම් රුපියල් ලක්ෂයක බැංකු ණය ගෙවන ගනුදෙනුව සමීකරණය ගලපුවාම වෙන්නේ වත්කම් ලක්ෂයක් අඩු වෙනවා වගකීම් ලක්ෂයක් අඩු වෙනවා. බලන්න ඕක තියනවාද කියලා උත්තරේ. පළවෙනි එක වත්කම් වැඩි වෙන්න විදිහක් නැහැ නේ පුතේ. ව්‍යාපාරෙන් ගෙවනවා නම් වත්කම් වැඩි වෙන්න විදිහක් නැහැ. එහෙනම් පළවෙනි උත්තරේ කොහොමද ගන්න බෑ. 2. හිමිකම් වැඩි වේ. හිමිකමට බලපෑමක් ඇත්තේම නැහැ. එහෙනම් ඒකත් ගන්න බෑ. 3. වත්කම් අඩු වෙනවා වගකීමුත් අඩු වෙනවා. හරි. මේක තමයි උත්තරේ. එහෙනම් පිළිතුරු අංක 3. වත්කම් වැඩි වේ වගකීම් අඩු වේ කියන උත්තරේ ගන්න බෑ. එහෙනම් රුපියල් ලක්ෂයක බැංකු ණය ගෙවීමට අදාළ ගනුදෙනුව ගිණුම් කරන සමීකරණය ගලපුවහම වෙන්නේ පිළිතුරු අංක 3 වත්කම් අඩු වෙනවා වගකීම් අඩු වෙනවා. ගමු 13 වෙනි ප්‍රශ්නය. පරිගණකයක් මිලදී ගැනීම සඳහා පරිගණක අලෙවිසලකට ගිය අහිංසා හට ලක්ෂ 3ක මිල ලකුණු කළ සහිත පරිගණකයක් මිලදී ගැනීමේදී 10%ක මිල අඩු කිරීමක් සිදු කරන ලදී. මීට අදාළ වට්ටම් වර්ගය සහ වටිනාකම පිළිවෙලින් දැක්වෙන්නේ මොකෙන්ද කියලා අහනවා. එතකොට පුතේ පරිගණකයක් මිලදී ගන්න පරිගණක ඇලෙවිසලකට යනවලු අහිංසා. පරිගණකයක ගහලා තියෙනවලු රුපියල් ලක්ෂයක මිලක්. මෙන්න මේක කියනවා ලකුණු කළ මිල. එතකොට මේ ලකුණු කරලා තියෙන මිලෙන් 10%ක මිල අඩු කිරීමක් කරනවලු. ඒ කියන්නේ වට්ටමක් දෙනවලු, ඩිස්කවුන්ට් එකක් දෙනවලු. අපි දන්නවා පුතේ ලකුණු කළ මිලෙන් සිදු කරන අඩු කිරීම අපිට කියන්නේ මොන වට්ටමද? වෙළඳ වට්ටම. භාණ්ඩයක ලකුණු කළ මිලෙන් වට්ටමක් අපිට දෙනවා නම් ලකුණු කළ මිලෙන් යම් මුදල් ප්‍රමාණයක් අඩු කරනවා නම් ඒකට කියනවා වෙළඳ වට්ටම. එතකොට මේකෙන් 10%ක් නේ. එහෙනම් ලක්ෂ 3න් 10%ක් කියලා කියන්නේ 30000යි. එහෙනම් මේ වගේ තැනකදී අපිට ගන්න පුළුවන් උත්තරේ හරියටම වෙළඳ වට්ටම 30000ක් කියලා බලන්න එක තියෙනවද කියලා. තියෙනවනේ තුන්වෙනි උත්තරේනේ. එතකොට පුතේ මේ වගේ ප්‍රශ්න වලට ලොකු වෙලාවක් ගන්න එපා. අපි හරියටම දන්න දේවල්. ඒ හින්දා ඉක්මනින් මේවට උත්තර දෙන්න. ඒක වැදගත් වෙයි වාරට සෙකන්ඩ් පේපර් එකට වෙලාව ඉතුරු කරගන්න. හරි. එහෙනම් අපි යමු ලෙජර් එක පවතින ගිණුම් වර්ග පමණක්
ඇතුළත් වන්නේ. අපි දන්නවා පුතේ ලෙජර් එක පවතින ගිණුම් වර්ග තියෙනවා 5ක්. මොනවද ගිණුම් වර්ග 5? වත්කම්, හිමිකම්, වගකීම්, ආදායම්, වියදම්. මෙන්න මෙච්චරයි නේ තියෙන්නේ. ගිණුම් වර්ග 5යි. වත්කම්, හිමිකම්, වගකීම්, ආදායම්, වියදම්. මෙන්න මෙච්චරමයි ගිණුම් කරණයේ ඔයාලා කොච්චර ගැඹුරට ඉගෙන ගත්තත් ගිණුම් වර්ග තියෙන්නේ 5යි. එහෙනම් අපි බලමු මොනවද කියලා. වත්කම් හරි. ගැනුම් කියලා වර්ගයක් නැහැ නේ, ඒක ගිණුමක්. දෙක වගකීම් හරි, විකුණුම් කියලා වර්ගයක් නැහැ, ඒක ගිණුමක්. වත්කම් හරි, හිමිකම් හරි, වගකීම් හරි, ආදායම් හරි. නිවැරදි පිළිතුර 3. එතකොට මේකේ අපිට ගන්න බැරි ගැනිලි කියන එක තියෙනවා 4 වෙනි උත්තරේ. එහෙනම් ලෙජර් එකේ පවතින ගිණුම් වර්ග පමණක් ඇතුළත් වෙන්නේ පුතේ පිළිතුරු අංක 3. මේවා හරි ලේසි. ඊට පස්සේ අපි එනවා ව්‍යාපාරයක වගකීම් ගිණුම් පමණක් ඇතුළත් පිළිතුර වන්නේ. වගකීම් ගිණුම්. ඒක නම් ටිකක් කල්පනාවෙන් මතක තියාගන්න ඕන. මං කියලා දෙන්නම් මෙතන තියෙන ඒවා. ලදවට්ටම් කියලා ගත්තහම පුතේ ලදවට්ටම කියන්නේ ආදායමක්. එහෙනම් ඒක ගන්න බෑ. ණය හිමියෝ නම් වගකීමක් හරි. බැංකුණයත් වගකීමක් හරි. හැබැයි මේක ගන්න බැරි ලදවට්ටම කියන්නේ ආදායමක්. ප්‍රාග්ධනය කියන්නේ හිමිකමක්. ගන්න බෑ වැරදි. ණය හිමියෝ හරි වගකීමක්. ගෙවිය යුතු විදුලි බිල්පත් හරි වගකීමක්. දුන් වට්ටම් කියන්නේ වියදමක්. ගන්න බෑ. ණය ගෙතියෝ කියන්නේ වත්කමක්. ඒකත් ගන්න බෑ. බැංකු ණය කියන්නේ වගකීමක්. ඒක හරි. බැංකු ණය කියන්නේ වගකීමක්. ණය හිමියෝ කියන්නේ වගකීමක්. බැංකු අයිරාව කියන්නේ වගකීමක්. එහෙනම් සියලුම පිළිතුරු වගකීම් වෙන්නේ පිළිතුරු අංක 4. එහෙනම් වගකීම් ගිණුම් පමණක් ඇතුළත් වෙන්නේ 4 වෙනි උත්තරේ. ඊට පස්සේ අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු දෙකක් පහත දැක්වේ. රුපියල් 20000ක ලිපි ද්‍රව්‍ය තොගයක් ණයට මිලදී ගැනීම. ණයගැතියන්ගෙන් 5000ක මුදල් ලැබීම. ඉහත ගනුදෙනු ඇතුළත් කළ යුතු මූලාශ්‍ර ලේඛනය සහ මූලික සටහන් පොත පිළිවෙලින් දැක්වෙන්නේ. හරි. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දුන්නාම පුතේ අනිවාර්යෙන් බලන්න ව්‍යාපාරය මොකක්ද කියලා. ඇයි එහෙම කියන්නේ? මේ ව්‍යාපාරය මොකක්ද? ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක්. එතකොට පුතේ ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක ලිපි ද්‍රව්‍ය කියලා කියන්නේ සාමාන්‍ය තොගය. එහෙම නැතුව සාමාන්‍ය සිල්ලර කඩේක වගේ ලිපි ද්‍රව්‍ය කියලා අපි සලකන්නේ වියදමක්. මෙතන ලිපි ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරයක සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු යටතේ මෙයාලා විකුණන්නේ ලිපි ද්‍රව්‍ය. එහෙනම් මේ ව්‍යාපාරයේ ලිපි ද්‍රව්‍ය කියලා කියන්නේ යාළගේ තොගය, ස්ටොක් එක. ඒක යාළට වත්කමක්. එතකොට මෙයාලා මේ මිලදී ගන්න ලිපි ද්‍රව්‍ය තොගයක්. නැවත විකිණීමේ අරමුණින් මිලදී ගන්න තොගයක්. එහෙම එකක් මිලදී ගන්නකොට අපි ලියන්නේ මොකේද? අත්පිට මුදලට ගත්තොත් අපි ලියන්නේ වවුචරේ. හැබැයි මෙතන කියන්නේ කොහොම ගත්තා කියලාද? ණයට මිලදී ගැනීම. එහෙනම් නැවත විකිණීමේ අරමුණින් මිලදී ගන්න තොග ණයට ගන්නකොට අපි ලියන්නේ මොකේද? ගැනුම් ඉන්වොයිසියේ. ගැනුම් ඉන්වොයිසියේ. ගැනුම් ඉන්වොයිසියක ලියලා ඊට පස්සේ අපි මේවා ලියනවා මොකේද? ගැනුම් ජර්නලයේ. ගැනුම් ජර්නලයක අපි ලියනවා. එහෙනම් පළවෙනි ගනුදෙනුව සටහන් කරන්න අදාළ මූලාශ්‍ර ලේඛනයේ ගැනුම් ඉන්වොයිසිය, ඒකට අදාළ මූලික සටහන් පොත ගැනුම් ජර්නලය. ණයගැතියන්ගෙන් 5000ක මුදල් ලැබෙනවා. ව්‍යාපාරයට මුදල් ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම ලියන්න ඕන මුලින්ම මූලාශ්‍ර ලේඛනය ලදුපත. ලදුපතක ලියලා ඊට පස්සේ අපි ඒක ලියනවා ව්‍යාපාරයේ මුදල් පොතේ. එහෙනම් දෙවෙනි ගනුදෙනුව සටහන් කරන්න අදාළ මූලාශ්‍ර ලේඛනයේ ලදුපත, මූලික සටහන් පොත, මුදල් පොත. බලන්න මෙන්න මේ දෙක මේකේ තියෙනවද කියලා. වවුචරය සහ මුදල් පොත වැරදීනේ, පළවෙනි එකට අදාළ නැහැ. වවුචරයක ලියන්නේ අත්පිට ගත්තා නම් මේ ණයට ගැනුම්. දෙක ඉන්වොයිසිය, ගැනුම් විකුණුම් දෙකටම තියෙන පොතේ එක ඉන්වොයිසියයි. ඒවා ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. ඉන්වොයිසිය හරි, ගැනුම් ජර්නලය හරි. හැබැයි වවුචරය මුදල් පොත කියන එක වවුචරේ වැරදි, මුදල් පොත නම් හරි. ඉන්වොයිසිය විකුණුම් ජර්නලය කියන එක වැරදි. ඉන්වොයිසිය හරි,
ගැනුම් ජර්නලය හරි, ලදුපත හරි, මුදල් පොත හරි. එහෙනම් නිවැරදි පිළිතුරු අංක 4. එහෙනම් අපිට ගන්න පුළුවන් 16 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර විදිහට පිළිතුරු අංක 4. එහෙනම් අපි එනවා ප්‍රශ්න අංක 17ට. වැඩිවීම හර සහ අඩුවීම බැර යන ද්විත්ව සටහන් මූලධර්මය අදාළ වන ගිණුම වන්නේ. සාමාන්‍යයෙන් පුතේ වැඩිවීම හර සහ අඩුවීම බැර කියන ද්විත්ව සටහන් මූලධර්මය අදාළ වෙන්නේ වත්කම් වලට සහ වියදම් වලට. අපි මේක ඉගෙනගෙන තියෙනවා වැඩිවීම හර අඩුවීම බැර වෙන්නේ වත්කම් සහ වියදම් විතරයි. එතකොට අපි මේකෙන් තෝරන්න ඕන මොකද්ද වත්කමක් හෝ වියදමක් තියෙන කියලා විතරයි. එතකොට අපි බලමු මොකද්ද පිළිතුර. ලද වට්ටම කියලා කියන්නේ ආදායමක් ගන්න බෑ. වැඩි වුණොත් මේක බැර වෙන්නේ. ප්‍රාග්ධනය කියන්නේ හිමිකමක් ගන්න බෑ. ගොඩනැගිලි කියන්නේ වත්කමක්. අන්න හරි. වත්කමක් වැඩි වුණොත් හර අඩු වුණොත් බැර. එහෙනම් මේකට අදාළ පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. 18 වෙනි ප්‍රශ්නය. කිසියම් මාසයක අවසානයේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ පෙන්වන ශේෂයට වඩා බැංකු ජංගම ගිණුමේ පෙන්වන ශේෂය වැඩි වීමට හේතු වන්නේ. හරි. අපිට දීලා තියෙනවා මෙන්න මේ ටික. අපි බලමු මේ දීලා තියෙන ප්‍රශ්නය බැංකු සැසඳුම් ප්‍රකාශන වලින් දීලා තියෙන්නේ. එතකොට පුතේ අපි අපේ ව්‍යාපාරයේ පොත්වල තියාගන්න බැංකු ගිණුම තියෙනවා. අපි කියමුකෝ මෙහෙම ව්‍යාපාරයේ බැංකු ගිණුම අනිත් පැත්තෙන් අපි මේකට සමාන්තරව තියාගන්නවා වාණිජ බැංකුවක ජංගම ගිණුම. එතකොට අපෙන් අහන්නේ පුතේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට වඩා වාණිජ බැංකුවේ අපි පවත්වා ගන්න බැංකු ජංගම ගිණුමේ ශේෂය වැඩි වෙන්න හේතුවක්. ඒකනේ අහන්නේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයට වඩා ජංගම ගිණුමේ ශේෂය වැඩි වෙන හේතු. බලමු එකින් එකට අරගෙන මොනවද තියෙන්නේ කියලා. පළවෙනි එක උපලබ්ධි නොවූ චෙක් පතක්. උපලබ්ධි නොවූ චෙක් පතක් කියන්නේ මොකද්ද පුතේ? අපේ ව්‍යාපාරයට කාගෙන් හරි චෙක් පතක් ලැබෙනවා. ඒ චෙක් පත ලැබුණ ගමන් අපි අපේ ව්‍යාපාරයේ පොත්වල සටහන් කරගන්නවා ලැබුණා කියලා. ඊට පස්සේ මේක අරගෙන ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරාම උපලබ්ධි වීමට ගතවන කාලයේ හින්දා මාසය අවසාන වෙනකොට බැංකු ගිණුමට වැටිලා නැහැ. එතකොට පුතේ මේ සල්ලි ටික අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තියෙනවා. වාණිජ බැංකුවේ ජංගම ගිණුමට වැටිලා නැහැ. මේවා අපි විස්තරාත්මකව සාකච්ඡා කරා. හින්දා මම ඉක්මනට මතක් කරන්නේ. උපලබ්ධි නොවූ චෙක් පතක් හින්දා ඒ චෙක් පත අපිට ලැබුණාම අපි ලැබුණා කියලා ලියාගෙන බැංකුවට දැම්මම බැංකුවට වැටිලා නැහැ. ඒතර අපි ළඟ සල්ලි ටික තියෙනවා බැංකුවේ සල්ලි නැහැ. එහෙනම් බැංකුවේ ශේෂය අඩුවෙන් පෙන්නන්නේ. එහෙනම් ඒක අපිට ගන්න බෑ. අපි ගමු 2. ඉදිරිපත් නොවූ චෙක් පත. ඉදිරිපත් නොවූ චෙක් පතක් කියන්නේ අපි කවුරු හරි කෙනෙකුට අපෙන් චෙක් පතක් නිකුත් කරනවා. එතකොට අපි අපේ ගිණුමෙන් මුදල් අඩු කරලා තමයි එයාට චෙක් එක දෙන්නේ. අපි එයාට සල්ලි දුන්නා කියලා. ඊට පස්සේ එයා ඒ චෙක් එක අරගෙන ගිහිල්ලා පුතේ බැංකුවට දීලා සල්ලි අරගෙන නැහැ. බැංකුවට ඉදිරිපත් කරලා නැහැ. එතකොට අපේ ගිණුමෙන් අපි අඩු කරගෙන අපේ සල්ලි අඩු වෙලා බැංකුවෙන් අඩු වෙලා නැහැ. බැංකුවේ තාම මේ සල්ලි ටික තියෙනවා. එහෙනම් බැංකුවේ ශේෂය වැඩි. ඒ බැංකුවෙන් ඒ සල්ලි අරන් නැහැනේ. එහෙනම් අපේ ගිණුමේ ශේෂයට වඩා බැංකුවේ ශේෂය වැඩි වෙන්නේ මෙන්න මේකෙන්. මොකෙන්ද? ඉදිරිපත් නොවූ චෙක් පතක් හින්දා. ඉදිරිපත් නොවූ චෙක් පතක් හින්දා ව්‍යාපාරයේ පෙන්වන බැංකු ගිණුමේ ශේෂයට වඩා බැංකු ජංගම ගිණුමේ ශේෂය වැඩියෙන් පෙන්වනවා. එහෙනම් එතනින් එහාට බලන්න දෙයක් නැහැ. උත්තරේ අංක 2. හරි. ඊට පස්සේ අපි ගමු සඳමලී ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම රුපියල් 5000කි. හරි. සුළු මුදල් බාරකරු සතුව 2024 1.31 දින තිබූ ශේෂය රුපියල් 400ක්ලු. එදින සිට සුළු මුදල් අග්‍රීමය 7000ක් දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී කියනවා. හරි. 2024 1.31 දින සුළු මුදල් අග්‍රීමේ ප්‍රතිපූර්ණය කළ යුතු වටිනාකම කීයද කියලා අහනවා. මේක පුතේ සෑහෙන වතාවක් විභාගයට අහපු ප්‍රශ්නයක්. මේ මොඩල් එක මතක තියාගන්න මම දැන් පැහැදිලි කරලා කියලා දෙනවා.
අපි ගමු මෙන්න මේ වගේ පොඩි කාල රාමුවක්. මේ තියෙන්නේ 2024 1 ආරම්භක දිනය. අපි ගමුකෝ මේ තියෙන්නේ මාසේ අවසාන දිනය කියලා 2024 1:31. දැන් කියනවා මේ ව්‍යාපාරයේ සඳමලී ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රීමේ 5000ක්ලු. එහෙනම් මාසේ මුලට 5000ක් තියෙන්න ඇති. අග්‍රීමේ දීලා ඇතිනේ. එහෙනම් මාසේ මුලට සුළු මුදල් බාරකරු සතු රුපියල් 5000ක් තියෙනවා. අග්‍රීමේ දීලා. ඊට පස්සේ 2024 1:31 වෙනිදා රුපියල් 400යිලු තිබුණේ. 5000ක් දුන්න එකෙන් 1:31 වෙනකොට මෙයාගේ ළඟ තියෙන්නේ රුපියල් 400යි ඉතුරු වෙලා. එහෙනම් මාසේ මුලට 5000ක් තිබිලා මාසේ අග වෙද්දි 400යි නම් ඉතුරු තියෙන්නේ. මාසය තුල වියදම් කරලා තියෙනවා රුපියල් 4600ක්. පළවෙනිදට 5000ක් තිබුණා මාසේ අන්තිමට බලද්දි 400යි තියෙන්නේ. එහෙනම් 4600ක් වියදම් කරලා. එහෙනම් පුතේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ මේ සුළු මුදල් අග්‍රීමේ ප්‍රතිපූර්ණය කරනවා නම් අපි ප්‍රතිපූර්ණය කරන්නේ මෙන්න මේ 4600 විතරයි. අපි කතා කරා පන්තියේදී අග්‍රීමයක් ප්‍රතිපූර්ණය කරනකොට ප්‍රතිපූර්ණය කරන්නේ වියදම් කරපු මුදල. හැබැයි මෙතන පොඩි වැදගත් කතාවක් කියනවා මෙන්න මෙහෙම එකක්. එදින සිට සුළු මුදල් අග්‍රීමය 7000ක් දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී. හරියට කියවන්න සිංහල 7000ක් දක්වා කිව්වොත් වෙනයි 7000කින් කිව්වොත් වෙනයි. එතකොට මේ 7000ක් දක්වා කියන්නේ පුතේ 5000ක තිබුණු එක 7000ක් දක්වා වැඩි කරනවා කියන්නේ කොච්චරකින් වැඩි කරනවද? 2000කින් තමයි වැඩි වෙන්නේ. එහෙනම් අපි අග්‍රීමේ ප්‍රතිපූර්ණය කරද්දී මේ 4600ට අමතරව තව අර වැඩි කරන 2000ක් දෙන්න ඕනේ. ඇයි අග්‍රීමේ එදා ඉඳලා 2000ක් වැඩි කරනවනේ. එහෙනම් 4600යි වැඩි කරන 2000 එකතු වුණාට පස්සේ ප්‍රතිපූර්ණය කරන්න ඕන 6600ක්. බලන්න ඕක තියනවද කියලා උත්තරේ. 6600 තියෙන්නේ උත්තරේ අංක 3. එතකොට මෙන්න මේක සෑහෙන වතාවක් විභාගයට අහපු මොඩල් එකක්. එහෙනම් පොඩ්ඩක් කල්පනාවෙන් බලන්න මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න කොහොමද කියලා. හරි. ඊට පස්සේ 20 වෙනි ප්‍රශ්නය. අසිත ව්‍යාපාරයේ 2024 දෙසැම්බර් මාස සිදු වූ පහත වැරදි ඔබ වෙත ලබා දී ඇත. වැරදි නිවැරදි කිරීම නම් ටිකක් වැඩියෙන් බලාගෙන යමු. මේවා අතුරින් ශේෂ පිරික්සුම මගින් අනාවරණය වන වරද වන්නේ. හරි. අපිට දීලා තියෙනවා වැරදි ටිකක් 4ක්. මේකෙන් ශේෂ පිරික්සුම මගින් අනාවරණය වන වැරදි. ඉක්මනට මතක් කරන්නම් මේකට දාල සිද්ධිය මොකද්ද කියලා. අපි පුතේ ව්‍යාපාරයක ශේෂ පිරික්සුමක් අපි නිකන් හිතමුකෝ තියෙන විදිහ. සාමාන්‍යයෙන් ගත්තොත් පුතේ ශේෂ පිරික්සුමක ආකෘතිය මෙන්න මේ වගේ දිනය විස්තරය හරබැර. අපිට මේ තීරු වැඩක් නැහැ. අපි හරබැර තීරු දෙක විතරක් ගහමුකෝ. හරබැර. ඊට පස්සේ මේක අපි ඇතුළත් කරන්නේ යම් කාල පරිච්ඡේදයක් අවසානයේ ව්‍යාපාරයක පවතින ගිණුම් වල අවසාන ශේෂයන්. දැන් මොනවා හරි ශේෂ මෙහිම ලියලා ඇති. ඒවා අපිට වැදගත් නෑ. මොනවාම හරි ගිණුම් ශේෂ ටිකක් මේකේ ලියලා තියෙනවා කියලා හිතන්නකෝ. අවසානයේ එකතුව ගන්නකොට මෙන්න මේ හර තීරුවේ එකතුවයි බැර තීරුවේ එකතුවයි සාමාන්‍යයෙන් නම් සමාන වෙන්න එපැයි. අපි ද්විත්වසනහන් මූලධර්මයට අනුව ගනුදෙනු සටහන් කරනකොට අවසානයේ හර තීරුවේ එකතුව අපි උදාහරණයක් විදිහට හිතමු ලක්ෂයක් ආවා. එහෙනම් අපි නිවැරදිව සටහන් කරා නම් බැර පැත්තෙත් ලක්ෂයක් එන්න ඕනේ. හැබැයි මෙහෙම ආවත් වැරදි තියෙන්න පුළුවන් ඒවා අපි කතා කරා. හරිනම් මෙහෙම සමාන වෙන්න එපැයි. හැබැයි සමහර වැරදි තියෙනවා. ඒ වැරදි තිබ්බහම මේ පැත්තට ලක්ෂයක් එන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ම හරි මේ දෙපැත්තෙන් එකක් වෙනස් වෙනවා. එක්ක හර පැත්ත එක්ක බැර පැත්ත වෙනස් වෙනවා. දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම වුණා කියලා. මේ පැත්තට ආවා 1,20,000ක්. මෙන්න මේ වගේ තැනකදී
හර තීරුව එකතුවයි බැර තීරුව එකතුවයි අනිවාර්යෙන් වෙනස් වෙනවා. එතකොට අපිට පේනවා අනිවාර්යයෙන්ම වැරදි තියෙනවා. එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවක පවතින වැරදි තමයි අපි කියන්නේ ශේෂ පිරික්සුමින් අනාවරණය වන වැරදියි. බලපු ගමන් පේනවා වැරදි තියෙනවා කියලායි. හර තීරුවයි බැර තීරුවයි වෙනස්. දැන් අර කලින් කතා කරා වගේ ඒවා මෙන්න මෙහෙම මෙතනත් ලක්ෂය ඇවිල්ලා මෙතනත් ලක්ෂය ආපු වෙලාවක වැරදි තියෙනවා නම් එතකොට ශේෂ පිරික්සුම දිහා බැලුවට වැරදි පේන්නේ නැහැ. එහෙනම් ඒ වගේ වැරදි අපි කියනවා ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි. දැන් අපෙන් අහන්නේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි. ඒ කියන්නේ අර අපි කලින් කතා කරා වගේ මෙතනට විනාගයක් එන වැරදි. මොකක් හරි ලක්ෂය නැතුව 90000 හරි මොකක් හරි ලක්ෂය හැර විනාගයක්. එහෙම වෙන්නේ මොන වෙලාවටද? මතක තියාගන්න පුතේ එහෙම වෙන්නේ ශේෂ පිරික්සුමක හර තීරුව එකතුවයි බැර තීරුව එකතුවයි වෙනස් වෙන්නේ සරලවම ගනුදෙනුවක අපි ද්විත්ව සටහනක් තියෙනවානේ හරයි බැරයි. එතකොට මේ එක ගනුදෙනුවක හරි හර පැත්තට දාපු වගේට වඩා බැර පැත්තට දාපු වගේ වෙනස් වුණොත් අනිවාර්යෙන් ශේෂ පිරික්සුම අන්බැලන්ස් වෙනවා. ඒ කියන්නේ ශේෂ පිරික්සුමෙන් මේ වැරද්ද අනාවරණය වෙනවා. එහෙනම් අපි තෝරන්න ඕන මෙන්න මේ ගනුදෙනු එකින් එකට බලලා මොන ගනුදෙනුවෙන්ද හරාගයයි බැරාගයයි වෙනස් වෙලා තියෙන්නේ. එහෙම වුණොත් ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙනවා. ඒ කියන්නේ අවසාන එකතුව වෙනස් වෙනවා. බලමු. පළවෙනි එක 20000ක විකුණුම් ගනුදෙනුවක් ගිණුම් පොත්වල දෙවරක් සටහන් කරලා. ගනුදෙනුව මොකක්ද කියලා අපිට හරියට දීලා නැහැ විකුණුම් ගනුදෙනුවක්. අපි හිතමු අපිට විකුණුම් ගනුදෙනුවක් කියලා. අපිට විකුණුම් ගනුදෙනුවක් වුණොත් පුතේ ඩබල් එන්ට්‍රි එක මොකක්ද? මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. මේක දෙපාරක් ලියුවා කියලා හිතන්න. හර පැත්තට දැම්මා බැර පැත්තට දැම්මා. ආය හර පැත්තට දැම්මා ආය බැර පැත්තට දැම්මා. එකම අගේනේ දාලා තියෙන්නේ වෙනස් වෙන්නේ නැහැ. දෙපාරක් ලිව්වට 20000 දෙපාරම දාලා. එතකොට හර පැත්තේ අගේ බැර පැත්තේ අගේ වෙනස් වෙන්නේ නැහැ. එතකොට ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි එක ගන්න බෑ. ව්‍යාපාරයේ මිලදීගත් 50000ක යන්ත්‍රයක් මෝටර රථ ගිණුමට හර කරලා. එතකොට මොකද්ද කරලා තියෙන්නේ? මෝටර රථයක්. දැන් මෙතන ගනුදෙනුව පුතේ යන්ත්‍රයක් මිලදී ගැනීම. යන්ත්‍රයක් මිලදී ගත්තී ද්විත්ව සටහන මොකද්ද? මුදල් ගිණුම බැර යන්ත්‍ර ගිණුම හර. එතකොට මුදල් ගිණුම බැර කරන්න ඕන එක හරියට බැර කරලා ඇති. හැබැයි යන්ත්‍ර ගිණුමට හර කරන්න ඕන එක යන්ත්‍ර ගිණුමට හර කරන්නේ නැතුව මෝටර ගිණුමට හර කරලා. එතකොට මෙතන පුතේ ගිණුම් දෙකකට කොහොම හරි හර බැර කරලා තියෙනවානේ. මුදල් ගිණුම බැර වෙලා යන්ත්‍ර ගිණුම හර වෙන්න ඕන එක යන්ත්‍ර ගිණුමට නෙමෙයි හර වෙලා තියෙන්නේ මෝටර ගිණුමට. හැබැයි මොකක් හරි ගිණුම් දෙකකට හර බැර වෙලා තියෙනවා. එකම ඉලක්කමකින්. එතකොට ශේෂ පිරික්සුම සමාන වෙනවා කොහොම හරි. වැරද්දක් තියෙනවා. හැබැයි ශේෂ පිරික්සුම බැලන්ස්. එහෙනම් මේක ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරද්දක්. 30000ක ගැනුම් ඉන්වොයිසියක් 3000ක් ලෙස ගැනුම් ජර්නලයේ සටහන් කරලා. ගැනුම් ජර්නලයට එනකන් තියෙන පුතේ තනි සටහන්. ජර්නලෙන් පස්සේනේ ඩබල් එන්ට්‍රි වෙන්නේ. එහෙනම් ජර්නලයේ 3000ක් ලිව්වහම එතනින් පස්සේ ගැනුම් ජර්නලයෙන් අපි සටහන් කරන ණයට ගැනුම් ගනුදෙනුවකට දාලා ද්විත්ව සටහන මොකද්ද? ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. ඒ දෙකම යන්නේ 3000කින්. එතකොට ගැනුම් ජර්නලයේ 3000ක් ලිව්වොත් ඩබල් එන්ට්‍රියම යන්නේ 3000කින්. එතකොට ප්‍රශ්නයක් නැහැ දෙපැත්ත බැලන්ස් වෙනවා. 20000ක විදුලි වියදම් මුදල් පොතේ පමණක් සටහන් වීම අන්න අහු වෙනවා. 20000ක විදුලි වියදමක් ගෙවනකොට ද්විත්ව සටහන මොකද්ද? මුදල් ගිණුම බැර විදුලි වියදම් ගිණුම හර. එතකොට පුතේ මේකෙදී ලියලා තියෙන්නේ මුදල් ගිණුමේ විතරයි. මුදල් පොත බැර කරලා විදුලි වියදම් ගිණුමට දාලා නැහැ. එතකොට එක පැත්තකට විතරයි අන්න අන්බැලන්ස් වෙනවා. එතකොට අහු වෙනවා ශේෂ පිරික්සුමෙන්. එහෙනම් ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරද්ද වෙන්නේ මෙන්න මේ හතරවෙනි එක. රුපියල් 20000ක විදුලි වියදම් මුදල් පොතේ පමණක් සටහන් වීම කියන එක. එහෙනම් මෙන්න මේක තමයි උත්තරේ. අපි ගමු 21 වෙනි ප්‍රශ්නය. අවිනිශ්චිත ගිණුම හර 5000යි ණයගැති ගිණුම බැර 5000යි යන නිවැරදි කිරීමේ ද්විත්ව සටහනට අදාළ ගිණුම් කරන වරද වන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට පුතේ වැරදි නිවැරදි කරද්දී අපි බලමු දැන් එකින් එක ගනුදෙනු අරගෙන මේ එකින් එක ගනුදෙනු වලදී කොහොමද වැරදි නිවැරදි කිරීමේ ඩබල් එන්ට්‍රි එක එන්නේ කියලා. ඒකලා ඒක ගැළපෙන එකක් තියෙනවා නම් අපි තෝරගමු. අපිට ඕන අවිනිශ්චිත ගිණුම හර
ණයගැති ගිණුම බැර කියන ඩබල් එන්ට්‍රි එක එන්න ඕන වැරදි නිවැරදි කිරීමේ එන්ට්‍රි එක විදිහට. ණයගැතියන්ගෙන් ලද මුදල් 5000ක් ණයගැති ගිණුමේ සටහන් නොවීම. හරි. මම කියලා දෙන්නම් මේකේ වෙලා තියෙන විදිහ. අපි මුලින්ම බලමුකෝ ගනුදෙනුව වෙලා තියෙන විදිහේ වැරද්ද. හරි. ගන්න පුතේ පළවෙනි වැරද්ද. ණයගැතියන්ගෙන් ලද මුදල් 5000ක් ණයගැති ගිණුමේ සටහන් වෙලා නැහැ. ණයගැතියන්ගෙන් මුදල් ලැබෙනකොට ද්විත්ව සටහන මොකද්ද? මුදල් ගිණුම හර ණයගැති ගිණුම බැර. අපි ලියමුකෝ. මුදල් ගිණුම හර ණයගැති ගිණුම බැර. එතකොට මේක කරලා තියෙන්නේ මොකද්ද? ණයගැතියන්ගෙන් ලද මුදල් 5000ක් ණයගැති ගිණුමේ ලියලා නැහැ. මුදල් ගිණුමේ හර කරලා ණයගැතියෝ කියලා. හැබැයි ණයගැති ගිණුමට අරගෙන නැහැ. මේකේ ලියලා නැහැ. ඕක තමයි වැරද්ද. මේකේ විතරයි ලියලා තියෙන්නේ. එහෙනම් වැරද්ද හදනකොට මොකද්ද පුතේ අපිට කරන්න සිද්ධ වෙන්නේ? වැරද්ද හදන්න නම් අපිට සිද්ධ වෙනවා ණයගැති ගිණුම බැර කරන්න. එතකොට මම පොඩි කෙටි ක්‍රමයක් කියලා දුන්නා. තනි එන්ට්‍රි එකකින් හදන්න බෑනේ. එහෙනම් අනිත් එන්ට්‍රි එක අනිවාර්යෙන් එන්න ඕන කොහෙටද? අවිනිශ්චිත ගිණුමට. එහෙනම් අපිට සිද්ධ වෙනවා අවිනිශ්චිත ගිණුමක් ගන්න. එතකොට මේ වැරද්ද හදනකොට ණයගැති ගිණුම බැර වෙනවා අවිනිශ්චිත ගිණුම කියලා රුපියල් 5000ක්. අවිනිශ්චිත ගිණුම හර වෙනවා ණය ගැතියෝ කියලා 5000ක්. එහෙනම් මේ වැරද්ද හදන්න දාලා ඩබල් එන්ට්‍රි එක මොකද්ද? අවිනිශ්චිත ගිණුම හර ණයගැති ගිණුම බැර. බලමු. අවිනිශ්චිත ගිණුම හර ණයගැති ගිණුම බැර. වෙලාව හොඳයි. පළවෙනි එකෙන් මහ වුණා උත්තරේ 1. එහෙනම් මේක තමයි අවිනිශ්චිත ගිණුම හර ණයගැති ගිණුම බැර කියන වැරදි නිවැරදි කිරීමේ එන්ට්‍රි කියන වැරද්ද වෙන්නේ. අපි ඊටු ඒවා බලන්න ඕනේ නැහැ. වෙලාව ඊටාම සීමිත හින්දා. ප්‍රශ්නාංක 22. චෙක්පත් පිටසන් කිරීම යනුවෙන් අදහස් වන්නේ. මොකක්ද පුතේ චෙක්පතක් පිටසන් කිරීම කියලා කියන්නේ? සාමාන්‍ය අර්ථය තමයි චෙක්පතක් පිටසන්. ඒ කියන්නේ සන්තකය පිටස්තර පාර්ශවයකට දෙනවා. ඒ කියන්නේ චෙක්පතක අයිතිය තව කෙනෙකුට පැවරීම තමයි අපි කෙටියෙන් කියන්නේ පිටසන් කිරීම. එතකොට පිටසන් කිරීමේදී කරන්නේ චෙක්පතෙහි මුහුණතෙහි ලියලා තියෙනවානේ ආදායකයාගේ නම. මේක ආදායකයා විසින් එයාගේ අත්අකුරින් චෙක්පතේ පිටුපස ඒ තියෙන විදිහටම ලියනකොට තමයි චෙක්පත පිටසන් වෙන්නේ. එහෙනම් චෙක්පතක් පිටසන් කිරීම කියලා කියන්නේ චෙක්පතක මුහුණතෙහි සඳහන් ආදායකයාගේ නම ඒ ආකාරයෙන්ම චෙක්පතේ පිටුපස ලියනවා නම් ඒක අපි කියනවා චෙක්පත් පිටසන් කිරීමක්. අපි බලමු ඒක මේකේ තියෙනවද කියලා. චෙක්පතක මුහුණත සඳහන් ආදායකයාගේ නම ඒ ආකාරයෙන්ම ඔහුගේ අත්අකුරින් චෙක්පත පිටුපස සටහන් කිරීම පිටසන් කිරීම. හරිනේ. චෙක්පතේ අත්සන වෙනස් කිරීම නෙමෙයි. වටිනාකම වෙනස් කිරීමත් නෙමෙයි. අවලංගු කරේ වෙනකොට නව චෙක්පතක් නිකුත් කිරීමත් නෙමෙයි. එහෙනම් ඉතින් මේකට උත්තරේ ගන්න වෙනවා පළවෙනි එක. මේක ඍජුව තෝරන්න පුළුවන් උත්තරයක්. ඊට පස්සේ වාණිජ බැංකුවල විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවේ සීමාවක් වන්නේ අපි කතා කරලා තියෙනවා වාණිජ බැංකුවල සේවාවන් විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා කියලා කොටසක්. එතකොට මේකේ සීමාවක් සීමා කියලා කියන්නේ පුතේ අවාසි. එහෙනම් බලන්න මොනවද තියෙන අවාසිය? ෂණික බව. ෂණික බව කියන්නේ වාසියක් නේ. එහෙනම් ඒක ගන්න බෑ. දවසේ ඕනෑම වේලාවක ගනුදෙනු කළ හැකි වීම වාසියක් දෙයියනේ. බෑ. නව ආකාරයේ විද්‍යුත් වංචා වලට බාධනය වීමේ අවදානම. හරිනේ. ඔව්. මොකද ගොඩක් අය ඉන්නේ පුතේ තොරතුරු තාක්ෂණ දැනුම පොඩ්ඩක් අඩු අය ඉන්නවා. එතකොට ඒ අයගෙන් මේ විද්‍යුත් ක්‍රමයට හොරකම් කරන්න පුළුවන් හැකියාව වැඩි. එහෙනම් නව ආකාරයේ විද්‍යුත් වංචා වලට භාජනය වීමේ අවදානම තියෙනවා විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවල. ඒක අවාසියක්. අනිත් එක සියලු තොරතුරු ස්වයංක්‍රීයව වාර්තා වීම කියන්නේ වාසියක්. එහෙනම් අවාසිය වෙන්නේ තුන්වෙනි එක. ඊට පස්සේ ගන්න පුතේ 24
සෑම මාසයක් අවසානයේදීම බැංකු ජංගම ගිණුම මගින් සිදු කරන ලද ගනුදෙනු සියල්ල හර සහ බැර වශයෙන් සටහන් කරමින් වාණිජ බැංකුව විසින් ගිණුම් හිමියා වෙත එවන ලියවිල්ල. අපි වාණිජ බැංකුවක පවත්වා ගන්න ජංගම ගිණුම හරහා කරපු සියලුම ගනුදෙනු ටික හර සහ බැර විදිහට වාර්තා කරලා අපිට එවන්නේ මොකෙන්ද? බැංකු ප්‍රකාශනයෙන්. අපි මේවා දන්න දේවල්. එහෙනම් බැංකු සැසඳුම් ප්‍රකාශනය නෙමෙයි, ඒක වැරදි. ඒ ශේෂ අසමානනොත් අපි හදන එක බැංකු අයිරාවත් නෙමෙයි, සංශෝධිත බැංකු ගිණුමත් නෙමෙයි, බැංකු ප්‍රකාශනය. උත්තරේ 4. 25 2024 12:31 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ 10000ක බැර ශේෂයක් පෙන්වන ලදී. මෙය එම ව්‍යාපාරයට හොඳට මතක තියාගන්න පුතේ, බැංකු ගිණුමේ බැර ශේෂයක් පෙන්වනවා කොහෙ තියෙන එකේද? අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ. අපේ පොත්වල බැංකු ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. එතකොට ඒකේ බැර ශේෂයක් පෙන්වනවා කියන්නේ බැංකු අයිරාවක් තමයි මේ පෙන්වන්නේ. අපේ පොත්වල හැටියට මේක බැංකුවේ පොත්වල හැටියට බැර ශේෂයක් තිබුණොත් වාසිදායක ශේෂයක්. හැබැයි ව්‍යාපාරයේ පෙන්වන විදිහට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ බැර ශේෂයක් කියලා කියන්නේ බැංකු අයිරාවක්. ඒ කියන්නේ අපිට වගකීමක්. එහෙනම් උත්තරේ 3. අනිත් ඒවා දිහා බලන්නවත් එපා. ව්‍යාපාරයේ පොත්වල තියෙන බැංකු ගිණුමේ බැර ශේෂයක් තියෙනවා කියන්නේ බැංකු අයිරාවක්. බැංකු අයිරාව කියන්නේ අපිට වගකීමක්. එහෙනම් උත්තරේ 3. 26 ලිඛිත sannivedana මාධ්‍ය පමණක් ඇතුළත් වන්නේ. ලිඛිතව ලියලා තියෙන දේවල් sannivedana මාධ්‍ය. පළවෙනි එක සාකච්ඡා ලිඛිත නෙවෙයිනේ, වාචිකනේ. සීනුව සංඥා බෑ. අත්පත්‍රිකා නම් ලිඛිත බෑනේ, දෙකක් වැරදීනේ. 2 පෝස්ටර් ලිඛිතයි, දුරකථන ලිඛිතක් තියෙන්න පුළුවන්, ටයිප් කරලා යවන ඒවා. මාර්ග සංඥා විදිහට ගන්න පුළුවන්. දුරකථන යම් තාක් දුරකට මැසේජ් එහෙම ගන්න පුළුවන් ලිඛිත විදිහට. ලිපි ලිඛිතයි, අත්පත්‍රිකා ලිඛිතයි, පුවත්පත් ලිඛිතයි. එහෙනම් 3 වෙනි එක තමයි හරි. මාර්ග සංඥා ගන්න බෑ, සංඥා හා සංකේත රැස්වීම ගන්න බෑ, සංගරා නම් පුළුවන්. එහෙනම් නිවැරදි උත්තරේ වෙන්නේ පිළිතුරු අංක 3 ලිඛිත sannivedana මාධ්‍ය විතරයි. 27 රෙදිපිලි අලෙවිසලක් තම අලවිය වැඩි කර ගැනීම සඳහා Facebook දැන්වීමක් පළ කරන ලදී. මෙය අභ්‍යන්තර විද්‍යුත් sannivedanayක්ලු, අභ්‍යන්තර ලිඛිත sannivedanayක්ලු, බාහිර විද්‍යුත්, බාහිර සංඥා. එකින් එකට බලමු. රෙදිපිලි අලෙවිසලක් මෙයාලගේ විකුණුම් ටික වැඩි කරගන්න, අලවිය වැඩි කරගන්න Facebook දැන්වීමක් දානවා. Facebook එකේ ඇඩ් එකක් දානවා. එතකොට යාලා දාන්නේ ඇතුලේ ඉන්න පාර්ශ්වයන් නෙවෙයි නුඹ එළියේ ඉන්න අයට. එහෙනම් අභ්‍යන්තර කියන දේනවා නම් දෙකම බලන්න එපා, වැඩක් නැහැ. අපි Facebook එකේ ඇඩ් එකක් දාන්නේ ව්‍යාපාරයෙන් එළියේ ඉන්න පාරිභෝගිකයන්ට මේක මිලදී ගන්න කියලා. එහෙනම් බාහිර Facebook එකේ ඇඩ් එකක් දානවා නම් සංඥා වෙන්න බෑ, විද්‍යුත්නේ. බාහිර විද්‍යුත්. එහෙනම් උත්තරේ 3. හරි ලේසි, පහසුවෙන් ගන්න පුළුවන්. 28 ජීවිත රක්ෂණය සඳහා අදාළ නොවන රක්ෂණ මූලධර්මය. අපි කතා කරලා තියෙනවා පුතේ රක්ෂණ මූලධර්ම 3ක් සාමාන්‍ය පෙළ මට්ටමේදී. පළවෙනි එක රක්ෂණ හිමිකම, එහෙම නැත්නම් රක්ෂ හිමිකම. ඊළඟ එක උපරිම විශ්වාසය. ඊළඟ එක හානිපූර්ණය. ඕකෙන් පුතේ ජීවිත රක්ෂණයට අදාළ නොවෙන්නේ හානිපූර්ණය. අපි සෑහෙන වතාවක් පන්තියේදී සාකච්ඡා කරා. මොකද වාහනයක් කැඩුනොත් ඒක නැවත යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන්. මොකද වාහනයක දැන් හිතන්න සයිඩ් කණ්ණාඩියක් කැඩෙනවා. සයිඩ් කණ්ණාඩියක් රිප්ලේස් කරාම 100%ක් කලින් තිබුණ මට්ටමට ගන්න පුළුවන්. හැබැයි ජීවිතයකට යම් අලාභයක් හානියක් සිද්ධ වුණොත් ඒක නැවත තිබ්බ තත්ත්වයටම හානිපූර්ණය කරගන්න බෑ. ඒ හින්දා අපි ජීවිත රක්ෂණයට හානිපූර්ණය කියන මූලධර්මය අදාළ වෙන්නේ නැහැ කියලා අපි කතා කරනවා. එහෙනම් ජීවිත රක්ෂණය සඳහා අදාළ නොවන මූලධර්මය තමයි හානිපූර්ණය. අනිවාර්යයෙන් මතක තියාගන්න, සෑහෙන වතාවක් විභාගයට අහන ප්‍රශ්න මේවා. හරි. එහෙනම් 29 විවිධ මාර්ගවල ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා යාන වාහන මොනවද පුතේ? අපි දන්නවා ප්‍රවාහනයක තියෙන මූලිකාංග 4යි. මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්තය. මාර්ගය කියන්නේ නම් පාරවල් ටික කියන්නේ අපි දන්නවනේ. මාධ්‍ය කියන එක තමයි අපි සඳහන් කරන්නේ වාහන විදිහට. බලය කියලා කියන්නේ මේ ප්‍රවාහනයට යොදා ගන්න ඉන්ධන ටිකට. පර්යන්තය කියලා කියන්නේ වාහන ටික නවත්තලා තියෙන නැවතුම්පළ.
එහෙමනම් වාහන ටික අයිති වෙන්නේ මොකටද? මාධ්‍ය කියන සංරචකයට. එහෙනම් විවිධ මාර්ගවල ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා වාහන හැඳින්වෙන්නේ මොනවා කියලාද? මාධ්‍ය කියලා. ප්‍රවාහන මූලිකාංගයක් විදිහට අපිට ගන්න වෙන්නේ මාධ්‍ය ගොඩට. මාධ්‍ය. අපි ගමු 30. යහපත් වෘත්තීය සම්බන්ධතා පවත්වා ගැනීම තුළින් සේවකයන් තම කාර්යයන් නිසි ලෙස ඉටු කර ගැනීමට පෙළඹවීම අයත් වන්නේ. යහපත් වෘත්තීය සම්බන්ධතා පවත්වා ගැනීම මගින් සේව්‍යා සහ සේවකයා අතර හොඳ සම්බන්ධතාවයක් තියාගෙන සේවකයෝ තම කාර්යයන් නිසි ලෙස ඉටු කිරීමට පෙළඹවීම. හොඳට තමන්ගේ සේවකයොත් එක්ක ගනුදෙනු කරලා එයාලා කැමැත්තෙන් වැඩ කරන තත්ත්වයට පත් කරනවා, පොළඹවනවා. අපි මේකට කියනවා අභිප්‍රේරණය කිරීම. අභිප්‍රේරණය මොටිවේට් කරනවා. එතකොට පුතේ මේ අභිප්‍රේරණය අයිති වෙන්නේ සාමාන්‍යයෙන් මෙහෙයවීමට. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය මතක ඇති. අපි ඉගෙන ගත්ත කළමනාකරණයේදී මෙන්න මේ කියන මූලධර්ම 4 මතක ඇති. අපි කළමනාකරණයේදී අපි ඉගෙන ගත්ත කළමනාකරණයේ ක්‍රියාවලියේ මෙන්න මේ කියන අධීර 4ක් තියෙනවා. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. ඕකෙන් පුතේ මෙන්න මේ සේවකයන් හරියට වැඩ කරන්න පොළඹවන එක, මෙහෙයවන එකට තමයි අයිති වෙන්නේ. එහෙනම් අපි ඒක ගන්නවා නිවැරදි පිළිතුර තුන්වෙනි එක විදිහට. ව්‍යාපාරයක වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායීව තෘප්තිමත් කළ හැකි පාරිභෝගිකයන්ගෙන් සමන්විත වෙළඳපොළ කොටස හැඳින්වෙන්නේ. ඒ කියන්නේ පුතේ දැන් ව්‍යාපාරයක් ගත්තාම ඒ ව්‍යාපාරයට වෙළඳපොළේ ඉන්න හැම පාරිභෝගිකයාවම ආකර්ශනීය විදිහට තෘප්තිමත් කරන්න බෑ. අපි ඒක තේරුම් ගන්න ඕන. අපිට ආකර්ශනීය විදිහට තෘප්තිමත් කළ හැකි පාරිභෝගික පිරිස විතරක් තෝරලා බේරලා ගන්නවා. එයාට අපි කියනවා ඉලක්ක වෙළඳපොළ, එහෙම නැත්නම් ටාගට් මාකට් එක කියලා. එහෙනම් අපි මෙයාලව හඳුන්වන්නේ ඉලක්ක වෙළඳපොළ කියලා. අපි යාළුවමයි ටාගට් කරන්නේ. අපි හැමෝම තෘප්තිමත් කරන්න යන්න බෑ. ඒකෝර ඒක ඇත්තටම ව්‍යාපාරිකයට කළ නොහැකි කාර්යයක්. එහෙම කරන්න ගියොත් අපි අසාර්ථක වෙනවා. එහෙනම් අපිට සාර්ථකව තෘප්තිමත් කරන්න පුළුවන් පාරිභෝගිකයෝ ටික විතරක් තෝරගන්න නම් යාළුවම ටාගට් කරනවා නම්, ඉලක්ක කරනවා නම් අපි ඒකට කියනවා ඉලක්ක වෙළඳපොළ කියලා. ඊට පස්සේ 32 අලෙවිකරණ මිශ්‍රයේ ස්ථානය යන විචල්‍යයට පමණක් අයත් වන අයිතම වන්නේ. අපි බලමු. අලෙවිකරණ මිශ්‍රය මතක ඇති. අපි කතා කරා නිෂ්පාදිතය මිල ස්ථානය බෙදා හැරීම කියලා. එතකොට පළවෙනි එක ගුණත්වය කියලා කියන්නේ පුතේ ස්ථානයට අදාළ දෙයක් නෙමෙයි. අපි කියන්නේ මේ ස්ථානයට අදාළ ඒවා හොයන්න කියන්නේ. ගුණත්වය කියන්නේ නිෂ්පාදිතයේ එකක්. එහෙනම් බන්න බෑනේ පළවෙනි එකම. මෝස්තරය නිෂ්පාදිතයේ කොටසක්. අංගෝපාංගත් නිෂ්පාදිතයේ. තොග ගබඩා කරන්න ස්ථානයක පිහිටීම ස්ථානය ප්‍රවාහනය ගන්න පුළුවන්, ආවරණ ප්‍රදේශ ගන්න පුළුවන්. එහෙනම් මෙතන විදිහට ගන්න වෙන්නේ පිළිතුරු අංක 4. එහෙනම් අපිට ගන්න වෙන්නේ ස්ථානය විදිහට මේකට අදාළ වෙන දේවල් පිළිතුරු අංක 4. 33 සඳතරු ව්‍යාපාරය විසින් 2024 4.1 දින රුපියල් මිලියනයකට යන්ත්‍රයක් මිලදී ගන්නා ලදී. මෙම යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය වසර 4ක් හා සුන්බුන් අගය ලක්ෂ 2ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2024 12/31 අවසන් වර්ෂය තුල හඳුනාගත යුතු ෂය වියදම වන්නේ. එතකොට පුතේ මේ ෂය ගැන මේ විස්තරය කියද්දී අපිට මතක් වෙනවා අපි සරල මාර්ග ෂය ක්‍රමයට වාර්ෂික ෂය ගණනය කරගන්න සූත්‍රයක් ඉගෙනගෙන තියෙනවා. මොකක්ද වාර්ෂික ෂය සමානයි වාර්ෂික ෂය සමානයි පිරිවැයෙන් අඩු කරනවා සුන්බුන් අගය. මෙන්න මේන උත්තරය අපි බෙදනවා ඵලදායී ජීව කාලය වර්ෂ වලින් බෙදුවොත් වාර්ෂික ෂය එනවා. එහෙනම් මේ දීලා තියෙන තොරතුරු ටික මේ සූත්‍රයට ආදේශ කරමු. අපිට දීලා තියෙනවා පිරිවැය රුපියල් මිලියනයයි ලක්ෂ 10යි.
ඒ වගේම මේකේ ඵලදායී ජීවකාලය වර්ෂ 4යි සුන්බුන්නගේ ලක්ෂ 2යි. එහෙනම් සුන්බුන්නගේ ලක්ෂ 2ක් මේකෙන් අඩු වෙනවා. ඵලදායී ජීවකාලය 4යි. එහෙනම් ලක්ෂ 10න් මිලියනෙන් ලක්ෂ 2ක් ගියාම උඩින් අපිට ලැබෙනවා ලක්ෂ 8ක්. ඵලදායී ජීවකාලය වසර 4යි. එහෙනම් අපිට ගන්න පුළුවන් අවුරුද්දකට ෂේ වෙන ප්‍රමාණය ලක්ෂ 2ක් විදිහට. එහෙනම් මේකේ වාර්ෂික ෂේ ප්‍රමාණය ලක්ෂ 2යි. නිවැරදිව ගන්න පුළුවන් උත්තරේ. හරි. එහෙනම් අපි යමු 34 වෙනි ප්‍රශ්නය. ලාභ අරමුණු කර නොගත් සංවිධානයක ලැබීම් සහ ගෙවීම් ගිණුමක ලක්ෂණයක් වන්නේ. අපි දන්නවා පුතේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක අපි ප්‍රධාන ගිණුම් හදනවා දෙකක් ලැබීම් සහ ගෙවීම් ගිණුම සහ ආදායම් වියදම් ගිණුම. එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශනය. මේකෙන් අපෙන් අහලා තියෙන්නේ ලැබීම් සහ ගෙවීම් ගිණුමක. මේ අතර වෙනස්කම් මෙහෙමත් අපි කතා කරා මතක ඇති පන්තියේදී. ලැබීම් සහ ගෙවීම් ගිණුමේ ආදායම් ප්‍රකාශනයේ එහෙම නැත්නම් ආදායම් වියදම් ගිණුමේ බලාගෙන යන්න විභාගයට අහන්න පුළුවන් හැමදාම අහන ප්‍රශ්න. එතකොට ලැබීම් සහ ගෙවීම් ගිණුම කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා මේක ව්‍යාපාරයක සාමාන්‍ය ව්‍යාපාරික මුදල් පොතක් වගේ. මුදල් ලැබෙන ඒවායි ගෙවන ඒවායි තමයි සටහන් කරන්නේ. අලුත් දෙයක් නැහැ. කාල පරිච්ඡේදය තුළ සිදු වූ සියලු මුදල් ලැබීම් සහ ගෙවීම් ගිණුම කාල පරිච්ඡේදය තුළ සිදු වූ සියලු මුදල් ලැබීම් සහ ගෙවීම් සටහන් කරයි. හරි. ආදායම් සහ වියදම් නෑ ඒ ආදායම් වියදම් ගිණුමේ. ව්‍යාපාරයේ අතිරික්තයේ හුණුතාවය ගණනය කරන්නේ ආදායම් වියදම් ගිණුමේ. උපචිත පදනමට හදන්නේ ආදායම් වියදම් ගිණුමේ. එහෙනම් මේකට දාලම නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1. ලාභ අරමුණු කරනගත් ව්‍යාපාරයක ලැබීම් සහ ගෙවීම් ගිණුමේ නිවැරදි ලක්ෂණය වෙන්නේ කාල පරිච්ඡේදය තුල සියලු මුදල් ලැබීම් සහ ගෙවීම සටහන් කිරීම කියන එක. ඊට පස්සේ අපෙන් තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. නිෂ්පාදන ව්‍යාපාරයක් සම්බන්ධ පහත තොරතුරු ඔබ වෙත ලබා දී ඇත. ප්‍රාථමික පිරිවැය ලක්ෂ 5යි, ඍජු අමුද්‍රව්‍ය පිරිවැය ලක්ෂ 2යි, වක්‍ර ද්‍රව්‍ය පිරිවැය ලක්ෂයයි, වක්‍ර ශ්‍රම පිරිවැය 1,50,000යි, වක්‍ර වෙනත් පිරිවැය 50,000යි. අපිට කියනවා මෙම ව්‍යාපාරයේ මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න කියලා. එතකොට පුතේ අපි දන්නවා මුළු නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ ප්‍රාථමික පිරිවැයට එකතු කරන්න ඕන නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. එතකොට මෙන්න මෙහෙමනේ පිරිවැය වර්ගීකරණය වෙන්නේ. ද්‍රව්‍ය පිරිවැය. ඊට පස්සේ තියෙනවා ශ්‍රම පිරිවැය. ඊට පස්සේ එනවා වෙනත් පිරිවැය. මෙන්න මේවා තමයි අපි සලකන්නේ නිෂ්පාදන පිරිවැය මූලිකාංග. ද්‍රව්‍ය පිරිවැය කොටස් දෙකකට බෙදනවා. ඍජු වක්‍ර. ඒ කියන්නේ ඍජු ද්‍රව්‍ය වක්‍ර ද්‍රව්‍ය. ශ්‍රම පිරිවැයත් බෙදනවා කොටස් දෙකකට. ඍජු වක්‍ර. වෙනත් පිරිවැයත් බෙදනවා කොටස් දෙකකට. ඍජු වක්‍ර. ඊට පස්සේ අපි කරන්නේ පුතේ මෙන්න මේ කියන ඍජු තුන් දෙනා එකතු කරලා ගන්නවා. ඒ කියන්නේ කවුද? ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් එකතු කරාම එනවා ප්‍රාථමික පිරිවැය. තව අපිට පුළුවන් වක්‍ර තුන් දෙනා එකතු කරන්න. වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත් එකතු කරාම එනවා නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. එතකොට පුතේ මේ දීලා තියෙන ගානේ අපෙන් අහන්නේ මුළු නිෂ්පාදන පිරිවැයනේ. එහෙනම් මෙන්න මේ දෙක එකතු කරගන්න තමයි ඕනේ. අපි බලමු. මේකේ තියෙනවා ප්‍රාථමික පිරිවැය ලක්ෂ 5ක් කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට ආයේ ඍජු අමුද්‍රව්‍ය කියලා එකක් වැඩක් නැහැනේ. මොකද ප්‍රාථමික පිරිවැය කියන්නේ මේ මුළු ගානම දීලා තියෙනකොට ආයේ මේක අපිට වැඩක් නැහැ. එහෙනම් ප්‍රාථමික පිරිවැය අපි බලමුකෝ. ප්‍රාථමික පිරිවැය කීයද? ලක්ෂ 5යි. එහෙනම් අපිට මේ කෑල්ල කෙලින්ම ගන්න පුළුවන් ලක්ෂ 5යි. එතකොට මේ මෙන්න මේවා දුන්නත් එකයි නැතත් එකයි. මොකද මෙතෙන් දෙන්න ඕන මුළු ගාන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපිට දීලා තියෙනවා
ඍජු අමුද්‍රව්‍ය අපිට වැඩක් නැහැ දැන්. වක්‍ර ද්‍රව්‍ය ලක්ෂයයි. එහෙනම් අපි ගමු වක්‍ර ද්‍රව්‍ය පිරිවැය ලක්ෂයක්. මෙන්න මෙතෙන්ද ලක්ෂයක් එනවා. ඊට පස්සේ වක්‍ර ශ්‍රමය 1,50,000යි. හරි. වක්‍ර ශ්‍රමය 1,50,000යි. ඊට පස්සේ වක්‍ර වෙනත් පිරිවැය 50,000යි. හරි. වක්‍ර වෙනත් ටිකක් දීලා තියෙනවා. ඔච්චරයිනේ දීලා තියෙන්නේ. එහෙනම් පුතේ වක්‍ර ද්‍රව්‍යයයි වක්‍ර ශ්‍රමයයි වක්‍ර වෙනතු එකතු කරාම අපිට ගන්න බලමු මොකද්ද? නිෂ්පාදන පොදු කාර්යය. ලක්ෂයයි 1,50,000යි 2,50,000යි මේ 50,000 එකතු කරාම ලක්ෂ 3යි. දැන් හරිනේ දැන් වැඩි ලේසිනේ දැන් ගාන හදලා තියෙන්නේ. මෙතන සම්පූර්ණ එක අපිට දීලා තිබුණා. මේක අපි හොයාගත්ත අර තුන එකතු කරලා. එහෙනම් මේ දෙකේ එකතුවෙන් එනවා මුළු නිෂ්පාදන පිරිවැය. ලක්ෂ 5යි ලක්ෂ 3යි එකතු කරාම මුළු නිෂ්පාදන පිරිවැය ලක්ෂ 8යි. බලමු උත්තරේ තියෙනවද කියලා. මුළු නිෂ්පාදන පිරිවැය ලක්ෂ 8ක් විදිහට තියෙන්නේ දෙවෙනි උත්තරේ. හරි. අපි යමු අවසාන ප්‍රශ්න පහට. මෙන්න මේක ගොඩක් අය අමාරුයි කියන හැබැයි හරි ලේසි කොටසක්. මෙන්න මේ ටිකෙන් කොහොමද අපි උත්තර ගන්නෙ? මේකට පුතේ අපිට ක්‍රමවේද දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි මෙන්න මේ ප්‍රශ්න ටික සියල්ලම අපිට වෙන වෙනම සලකලා ඍජුව මේවට අදාළ දේවල් ගණනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට හරි පහසුයි. දැන් මේ ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම ඔයාලට ලැබෙනවානේ. අනිවාර්යයෙන්ම මේ තියෙන පේපර් එකේ මේ ෆෝමැට් එක අනුව අවසානයේ ලැබෙනවා මේ වගේ ප්‍රශ්න පහක්. ඒක ලැබෙන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයෙන් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන කොටසෙන්. එතකොට මේ ප්‍රශ්න පහට උත්තර ගන්න අපිට පුළුවන් කටුවට ලාභ හෝ අලාභ ප්‍රකාශනයකුයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුයි කටුවට හදාගන්න. මේක අංග සම්පූර්ණ වෙන්න ඕනේ නැහැ. සියලු තොරතුරු ඇතුළත් කරන්න ඕනෙත් නැහැ. දීලා තියෙන තොරතුරු ටික අර ෆෝමැට් එකට දාගමු. එතකොට අපිට එක සැරේ ගන්න පුළුවන් පුතේ මේ වගේ උත්තර ටික. හරි. එහෙනම් අපි බලමු. අපි ඉක්මනට ගහගමු පොඩි කටුවට ලාභ හෝ අලාභ ප්‍රකාශනයකුයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුයි. හරි. එහෙනම් පුතේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය අපි කටුවට හදන ඉඳ වෙන මොකුත් විස්තර නැහැ. ලාභ අලාභ ප්‍රකාශනය. මොකක්ද ආකෘතිය? උඩටම එනවා විකුණුම්. විකුණුම් වලින් අඩු කරන්න වෙනවා ආපසු එවුම් තියෙනවා නම් අපි හදාගමුකෝ. ආපසු එවුම් ඊට පස්සේ එනවා සුද්ධ විකුණුම්. ඊට පස්සේ අපිට මේකෙන් අඩු කරන්න වෙනවා විකුණුම් පිරිවැය. කොහොමද විකුණුම් පිරිවැය අපි ගණනය කරගන්නේ? ආරම්භක තොගයට එකතු කරනවා ගැනුම්. පස්සේ ගැනුම් වලට ගලපන්න ඒවා පොඩ්ඩක් තියෙනවා. එහෙනම් ඉඩ තියන්න රූල් 3ක් විතර. අඩු කළා අවසන් තොගය. එතකොට පුතේ අපිට එනවා විකුණුම් පිරිවැය. දැන් විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ අපිට ගන්න පුළුවන් දල ලාභය. දල ලාභයට එකතු කරනවා වෙනත් ආදායම්. මම මේකේ ඊළඟ කොටස මේ පැත්තට ගන්නවා. ඔයාලා එක දිගටම හදන්න. බෙදා හැරීමේ වියදම්. ඊට පස්සේ ගන්න පුළුවන් පරිපාලන වියදම්. මේ වැඩේ පුතේ කටුවට කරන්නේ වෙනත් වියදම්. මූල්‍ය වියදම්. අපිට මේ සැකිල්ලක් නෙවෙයි මේ ටික දාගන්න. එහෙනම් අපි මේක හැදුවා. ඔහොමම අපි හදාගමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පොඩි ආකෘතියකුත්. හරි. මේකෙත් අපි කටුවට ලියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. උඩටම ගන්න
ජංගම නොවන වත්කම්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ජංගම වත්කම්. මුළු වත්කම් මෙහෙම ලියන්න ඕනේ නැහැ. අපි පස්සේ ගමු. ඊට පස්සේ අපිට එන්නේ හිමිකම්. ඔයාලා මේක එක දිගට පහළට හදන්න. ජංගම නොවන වගකීම්. ජංගම වගකීම්. හරි. උඩට තියෙනවා පිරිවැය සමුච්චිත ෂය සුද්ධ අගය. මේ වගේ ඉරී එහෙම් පොතේ අඩිරුල් තියලා ගහගෙන නැත් කමන්නේ. අපි මේ කරන්නේ පොඩි කටු වැඩක්. දැන් අපි ගමු ප්‍රශ්නය. මම පේපර් එකෙන් ගන්නම්. එතකොට ලේසි. නැත්තම් අපිට මාරු වෙන්න වෙනවා. වෙලාව යන හින්දා. බලන්න මේකේ තියෙනවා පහත සඳහන් තොරතුරු යොදා ගනිමින් 36 සිට 40 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මලිතිගේ ව්‍යාපාරයේ 2024 12:31 දිනට ශේෂ පිරික්සුම දීලා තියෙනවා. අමතර තොරතුරු තියෙනවා. අපිට කරන්න තියෙන්නේ පුතේ අර සාමාන්‍ය ලාභ හොලා ප්‍රකාශනයයි මූලික තත්ත්ව ප්‍රකාශනයයි හදන විදිහට දීලා තියෙන තොරතුරු ටික මේ ටිකට ආදේශ කරගෙන යමු. එතකොට මේක පටන් ගන්න අපි අමතර තොරතුරු වලින්. බලන්න. 2024 12:31 දිනට තොගය රුපියල් 10000යි. තොගය අපි වාර්තා කරන්නේ කොහොමද? එකක් ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය ගණනය කරන තැන අවසාන තොගය දාන්න රුපියල් 10000ක්. අඩු කරනවා 10000ක්. මේක අපි අඩු කරනවා. ඒ වගේම තොගය ඊළඟට අපි සටහන් කරන්නේ ජංගම වත්කම් වල. තොගය රුපියල් 10000ක් දෙවෙනි තීරුවේ. ඔන්න ඔච්චරයි කරේ. අවසාන තොගය දැම්මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය හොයන තැන අවසාන තොගය අඩු කරන්න මූලික තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල තොගය විදිහට දාන්න. ඔන්න ඔච්චරයි. මේක පුතේ මේ ක්‍රමයට හැදුවාම මේ ප්‍රශ්න 4ට 5ට එක සැරේම උත්තර ගන්න පුළුවන්. ඉදිරියට ගෙවා ඇති රක්ෂණ වියදම් 1000යිලු. එතකොට පුතේ ඉදිරියට ගෙවලා තියෙනවා රක්ෂණ වියදම් 1000ක. ඒ කියන්නේ වැඩියමුත් ගෙවලා. බලන්න ගෙවපු ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියලා ශේෂ පිරික්සමේ රක්ෂණ වියදම්. රක්ෂණය ගෙවලා තියෙනවා 5000ක්. එහෙනම් පුතේ 5000න් 5000ක් ගෙවලා මුදලින් ගෙවූ රක්ෂණය 5000ක්. මේ වැඩියමුත් ගෙවලා තියෙන්නේ ඉදිරියටත් ගෙවලා. එහෙනම් ඉදිරියට ගෙවූ ප්‍රමාණය තියෙනවා මේකෙන් කොච්චරක්ද 1000ක්. එහෙනම් ඒක අඩු වෙන්න බෑ වැඩියෙන් ගෙවපු ටික. අපිට ඕන මේ අවුරුද්ද ටික විතරයිනේ. එහෙනම් අපිට එනවා 4000ක්. මොකද්ද? වර්ෂයට අදාළ රක්ෂණ වියදම. එහෙනම් පුතේ මුදලින් ගෙවලා තියෙනවා 5000ක් වැඩියෙන් ගෙවලා තියෙනවා 1000ක්. එහෙනම් වර්ෂයට අදාළ 4000යි. එහෙනම් මේ වර්ෂයට අදාළ රක්ෂණ වියදම විතරක් අරගෙන ගිහිල්ලා ලියන්න. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ රක්ෂණ වියදම් කියන්නේ පරිපාලන වියදම්. රක්ෂණය 4000ක් පළවෙනි තීරුවේ 4000යි. එතකොට මේකේ වැඩියෙන් ගෙවපු 1000ක් තියෙනවනේ පුතේ. වැඩියෙන් ගෙවපු 1000 අපිට අනාගතේ නැවත ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන්. එහෙනම් ඒක ජංගම වත්කමක්. ඉදිරියට ගෙවූ රක්ෂණය 1000ක්. ඕන් ඔච්චරයි කරේ. මොකද්ද අපි කරේ? රක්ෂණ වියදම් සල්ලි වලින් 5000ක් ගෙවලා තිබුණා. ඒකෙන් 1000ක් වැඩියෙන් ගෙවලා ඒක අඩු කරලා කාල පරිච්ඡේදයට අයිති 4000 විතරක් ලාභ හෝ ලාභ ප්‍රකාශනයට ගත්තා. වැඩියෙන් ගෙවපු 1000 ජංගම වත්කමක් විදිහට ලිව්වා. ණයගැතියන්ගෙන් 10%ක් බොල් ණය විදිහට කපන්න ඕනලු. බලන්න පුතේ ණයගැතියෝ කොච්චරක් ඉන්නවද කියලා ගානේ. ණයගැතියෝ ඉන්නවා 20000ක්. ණයගැතියෝ 20000ක් ඉන්නවා. මෙයාලගෙන් බොල් ණය කපන්න කියනවා. ඒ කියන්නේ බොල් ණය අඩු කරන්න එපේ වියදමක් විදිහට. මෙයාලගෙන් 10%ක් කපන්න කියනවා. 10%ක් නේ. එහෙනම් 20000න් 10%ක් කියන්නේ 2000ක් අඩු කරන්න වෙනවා වියදමක් විදිහට. ඊට පස්සේ ණයගැතියෝ අපිට ඉතුරු වෙන්නේ 18000යි. එහෙනම් අපි මේකට කියනවා සුද්ධ ණයගැතියෝ. මේවා වේගෙන් හදන්න කටුවට. මේවා අවශ්‍ය නැහැ අපිට උත්තර ටික ගන්න විතරයි අපි මේ වැඩේ කරගෙන යන්නේ.
එතකොට ණය ගෙතියෝ 20000ක් හිටියා, බොල් ණය 2000ක් කැපුවා, සුද්ධ ණය ගෙතියෝ 18000ක් ඉතුරු වුණා. දැන් අපි මෙන්න මේ බොල් ණය කියන්නේ මොකද්ද පුතේ අපිට? වියදමක්. මේක අරගෙන ගිහිල්ලා දාන්න ඕන ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ. දාන්න කලින් බලන්න මීට කලින් කපපු ටිකක් තියෙනවද කියලා ශේෂ පිරික්සීමේ තිබ්බොත් එකතු කරන්න ඕන. එහෙම එකක් නැහැනේ. එහෙනම් මෙච්චරයි. බොල් ණය කියන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ අපි සලකන්නේ බෙදා හැරීමේ වියදමක්. බොල් ණය 2000ක් ඒක ලිව්වා. ඊට පස්සේ අපි ගන්න ඕන මෙතනින් මේක අපි ලිව්වා ණය ගැතියන්ගෙන් දැන් ඉතුරු කීයද? 18000යි. ඇයි 20000ක් හිටියා 2000ක් කැපුවා 18යි ඉතුරු. එහෙනම් ඉතුරු 18000 ගිහිල්ලා ලියන්න මූල්‍ය தත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල ණය ගැතියෝ 18000ක්. දැන් අපි අමතර තොරතුරු ඔක්කොම ඉවරයි. දැන් ශේෂ පිරික්සුමේ උඩ ඉඳලා තියෙන දේවල් ටික දාගෙන ඉමු ඉක්මනට අදාළ තැන් වලට. ප්‍රාග්ධනයේ 20000 ලක්ෂ 2ක්. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම්නේ. මූල්‍යත් ප්‍රකාශනයේ ප්‍රාග්ධනයේ ලියන්න ලක්ෂ 2ක්. දෙවෙනි තීරුවේ ලක්ෂ 2යි. 110 බැංකු ණය ජංගම නොවන වගකීමක්. 110 බැංකු ණය කොච්චරක් තියෙනවද? 50000ක්. දෙවෙනි තීරුවේ ලියන්න 50000යි. මෙන්න මේක ලියද්දී මේක ඇතුලේ ගැළපීමක් හැංගිලා තියෙනවා පුතේ. 110 කියලා කියන්නේ මේ බැංකු ණය වලට අදාළ ණය පොලී ප්‍රතිශතය. එහෙනම් 50000න් 110ක් අපි වාර්ෂිකව පොලී ගෙවන්න ඕන. 50000න් 110ක් කියලා කියන්නේ 5000ක් පොලිය ගෙවන්න ඕන. බලමු කොච්චරක් ගෙවලා තියෙනවද කියලා. අපි ඒකත් හදාගමු. ණය පොලිය මුළු ප්‍රමාණය 50000 වැඩි කරන්න ඕන 110න්. ඒ කියන්නේ 5000ක් තමයි අපේ මුළු වියදම. මේකෙන් කොච්චරක් හරි ගෙවලා තියෙනවද කියලා බලන්න ශේෂ පිරික්සුමේ. බැංකු ණය පොලී ගෙවලා තියෙනවා 2000ක්. එහෙනම් ගෙවූ ණය පොලිය 2000යි. අපි 5000ක් ගෙවන්න ඕන මේකෙන් 2000ක් ගෙවලා. එහෙනම් තව දුරටත් ගෙවන්න තියෙනවා 3000ක්. ඒකට අපි කියනවා උපචිත ණය පොලිය. එහෙනම් පුතේ මුළු වියදම කොහෙද ලියන්නේ? ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ. ණය පොලිය අරගෙන ඉල ලියන්න මූල්‍ය වියදමක් විදිහට ණය පොලිය 5000ක් පළවෙනි තීරුවේ. ඊට පස්සේ ඕකෙන් තව ගෙවන්න තියෙනවා 3000ක්. මුළු වියදම 5000යි. ගෙව්වේ 2000යි. තව 3000ක් ගෙවන්න තියෙනවා. ගෙවන්න තියෙනවා නම් ජංගම වගකීමක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ලියන්න උපචිත ණය පොලී කියලා ජංගම වගකීම් යටතේ 3000ක්. ඒකත් හරි. ඊට පස්සේ අපි හිටියේ බැංකු ණය කොටසේ ඉඩම් සහ ගොඩනැගිලි ලක්ෂ 4ක් ජංගම නොවන වත්කම්. ෂෙයා කරන්න එහෙම දීලත් නැහැනේ. මොකද ඉඩම් තියෙනවනේ හින්දා ෂෙයා කරන්න බෑ. ඉඩම් ගොඩනැගිලි ලක්ෂ 4ක් පිරිවැය. සමුච්චිත ෂේමුකවත් නැහැ. සුද්ධාගේ ලක්ෂ 4යි. තොගය 2024 1.1 ආරම්භක තොගය ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය හොයන තැන දාගන්න ආරම්භක තොගය දෙවෙනි තීරුවේ 20000ක්. 20000යි. පුතේ මේ ටික දාන්න වෙලා ගියාට කමක් නැහැ. අවසානයේ උත්තර ටික ගන්න පුළුවන් ඉක්මනට. ඔක්කොටම එකට. එහෙනම් මේ ටික දාමු. ගැනුම් තියෙනවා 50000ක්. ගැනුම් ලියන්න දෙවෙනි තීරුවේ 50000ක්. විකුණුම් ලක්ෂ 4ක්. මෙන්න මෙතන දාගන්න විකුණුම් ලක්ෂ 4ක්. ආපසු එවුම් 3000ක්. අඩු කරන්න ලක්ෂ 4න් 3000ක්. සුද්ධ විකුණුම් 3,97,000යි. ආපසු යවුම් කියන්නේ ගත්තේ වගේ යවන්නේ. එහෙනම් ගැනුම් වලින් අඩු වෙන්න ඕන. අඩු කළා ආපසු යවුම්. ආපසු යවුම් අඩු කරන්න පුතේ 5000ක්. හරි. ඊට පස්සේ ණය ගැතියෝ අපි ගත්තා. ණය හිමියෝ 15000ක්. ජංගම වගකීමක් 15000ක් ණය හිමියෝ. රක්ෂණ ගාස්තු ගත්තා. සේවක වේතන 15000ක් පරිපාලන වියදම්.
සේවක වේතන 15000ක්. ගැනිලි 7000ක්. ගැනිලි හිමිකමෙන් අඩු වෙන්න ඕන. හිමිකමේ ප්‍රාග්ධනයට එකතු කරනවා ශුද්ධ ලාභය අඩු කළා ගැනිලි කොච්චරද 7000ක්. නිකන් අපි වරහන් දාලා ලියාගමු 7000ක් අඩු වෙනවා කියලා. බැංකු ණය පොලිය ගත්තා අතති මුදල් 148000ක් ජංගම වත්කම්. දැන් පුතේ අපි මේකේ තියෙන ඔක්කොම තොරතුරු දැන් මේ ආකෘතියට දාලා තියෙන්නේ. එතකොට මේවා දැන් ඔක්කොම ආපහු මුලක ඉඳලා එකතු කරලා අඩු කරලා ශේෂයන් ගන්න ඕනේ නැහැ. අවශ්‍ය ටිකට විතරක් ගමු. දැන් බලන්න කොච්චර ලේසිද කියලා ප්‍රශ්න වලට උත්තර ගන්න. 2024 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මලිතිගේ ව්‍යාපාරයේ විකුණුම් පිරිවැය. දැන් කෙලින්ම ඕන දේවල් ටික ලියලානේ තියෙන්නේ. විකුණුම් පිරිවැය ගණනය කරන්න තියෙන්නේ. විකුණුම් පිරිවැය ඉන්නේ මෙතන ඉන්නේ. ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ආපසු යවුම් අඩු කරාම එනවා විකිණීමට ඉදිරිපත් කළ තොගය. කොහොමද ආරම්භක තොගයට ගැනුම් එකතු කරන්න ආපසු යවුම් අඩු කරන්න. එතකොට මෙතන 20යි 50යි 70යි 5000ක් ගියාම 65000ක් විකිණීමට ඉදිරිපත් කළ තොගය. ඕකෙන් අවසාන තොගයත් අඩු කරාට පස්සේ තමයි එන්නේ විකුණුම් පිරිවැය. 65000න් 10ක් ගියාම 55000ක් විකුණුම් පිරිවැය ඇති. බලන්න උත්තරේ අංක 3 ලස්සනට එනවා. දැන් ආය අලුතෙන් හොයන්න දෙයක් නැහැ. 2024 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපාරයේ දල ලාභය. දල ලාභය ගන්න කොහොමද? මෙන්න මේ විකුණුම් වලින් සුද්ධ විකුණුම් වටිනාකමෙන් විකුණුම් පිරිවැය අඩු කරන්න. දැන් ඔක්කොම හොයලා තිනකොට මේ උත්තර ටික එක සැරේ ගන්න පුළුවන්. එහෙනම් 3,97,000න් අඩු කරන්න 55,000ක් 7න් 5ක් 2යි 9න් 5ක් 4යි 3යි 3,42,000ක් ඇති උත්තරේ බලන්න උත්තරේ අංක 3. එහෙනම් අපි ගත්තා 36 වෙනි ප්‍රශ්නයට අපිට ආවා විකුණුම් පිරිවැය 55,000ක් විදිහට පිළිතුරු අංක 3. 37 වෙනි ප්‍රශ්නයට ආවා දල ලාභය 3,42,000ක් ඒත් පිළිතුරු අංක 3. 38 2024 3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සකස් කරන ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දැක්විය යුතු බැංකු ණය පොලිය වියදම. දැන් දාලා තියෙන්නේ බැංකු ණය පොලිය කීයද? රුපියල් 5000යි. එහෙනම් ඒකෙත් පිළිතුරු අංක 3. 39 2024 3/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්විය යුතු ණය ගෙතියන්ගේ වටිනාකම. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ණය ගෙතිය කොච්චරද අපි ලියලා තියෙන්නේ? 18000ක්. දැන් හදන්න දෙයක් නැහැ. ඔක්කොම හදලා තියෙන්නේ බලලා ලියන්න විතරයි තියෙන්නේ. 18000ක් කියන්නේ උත්තරේ අංක 2. 40 2024 3/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්විය යුතු මුළු වත්කම් වල වටිනාකම. දැන් ඉතින් ගන්න පුළුවන්. ජංගම වත්කම් තියෙනවා බලන්න මේ ටික එකතු කරලා ගන්න. මුළු වත්කම් කියන්නේ ජංගම වත්කම් ටිකයි ජංගම නොවන වත්කම් ටිකයි. මේ ටික එකතු කරලා දෙවෙනි දියරට ගත්තාම 0.3යි 1.8යි 9යි 9යි 8යි 17යි එකක් ඉතිරි 2යි 3යි 4යි 7යි 1,77,000යි. මේ 1,77,000ට එකතු කරන ලක්ෂ 4ක් 5,77,000ක් ඒ උත්තරේ. බලන්න තියනවද කියලා උත්තරේ පළවෙනි උත්තරේම තියෙනවා. එහෙනම් පුතේ බලන්න මේ ක්‍රමයට හැදුවාම මේ ප්‍රශ්න පහටම පිළිතුරු එක සැරේ ගන්න පුළුවන්. එතකොට පුතේ ඔයාලට එකක්වත් මග ඇරෙන්නේ නැහැ. වැරදීම් වෙන්න පුළුවන් හැකියාව හරි අවමයි. එතකොට මුලින්ම මේ ආකෘති දෙක හදාගන්න පොඩි වෙලාවක් යනවා විනාඩියක් දෙකක්. ප්‍රශ්නයක් නැහැ. ඒක ගත්තට මොකද මේ ප්‍රශ්න පහකට අපි උත්තර හොයන්නේ. එතකොට එක සැරේම ප්‍රශ්න පහකට ගන්න පුළුවන් උත්තරේ. එහෙනම් අපි සම්පූර්ණ පේපර් එක සාකච්ඡා කරා පුතේ. එහෙනම් මම හිතනවා මේ පේපර් එක ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයට ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනයේ විෂයට පිළිතුරු ලියද්දී ලොකු උදව්වක් වෙයි කියලා. ඉතින් එහෙනම් හැමෝටම ප්‍රාර්ථනා කරනවා ඒ සාමාර්ථයක් ගන්න පුළුවන් වෙන්න කියලා. එහෙමනම් ජය වේවා. අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා.